කෝසල ඔයා ගත්තනම් හරි. කෝසල අපි අහනවද? ඔයා මියුට් වෙලා ඉන්නේ කෝසල. කෝසල ඇහෙනවද? ඔයාට පටන් ගන්න පුළුවන්. හරි මාව ඇහෙනව නේද? ඇහෙනවා. හරි. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. අද මාක්ස් පාසල විදිහට සංවිධානය කරලා තියෙනවා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී අපි අද මාතෘකාව විදිහට අරගෙන තියෙන්නේ අ, පාරිසරික පැල්ම පිළිබඳව. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නත් සම්බන්ධ වෙලා ඉන්නවා කල්ප රාජපක්ෂ සහෝදරයාත් සුමනසිරි ලියනගේ සහෝදරයාත්. මම මුලින්ම අදහස් දැක්වීම සඳහා කල්ප රාජපක්ෂ සහෝදරයාට ආරාධනා කරනවා. හරි. බොහොම ස්තුතියි කෝසල කෙටි දැනුම් දීමකින් මේක මොඩරේට් කරන්න අ, පිළිගත් එක සම්බන්ධයෙන් බොහොම හැමෝගෙම අවසරයි. අ, මං මෙන්න මෙහෙම පටන් ගන්නම්. මගේ කුඩා ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒකට යන්න කලින් මම හිතන්නේ ඊටාම පැහැදිලි ඇති මේ මාතෘකාව අපි ගන්න එක හේතුවක් තියෙනවා. ඒ හේතුව මේ ආසන්නයේ ඇති වෙලා තියෙන පාරිසරික ව්‍යසනය කියන එක මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. ඒ වගේම මම හිතනවා මෙතන ඉන්න බොහොමයක් දෙනා විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් කටයුතු කරන ඒ පිළිබඳ විශාල උනන්දුවක් තියෙන ඒ වගේම විවිධ ශේෂ්ත්‍ර හරහා ඒකට සම්බන්ධ වෙන පිරිස් මට මේ ඔඩියන්ස් එක බලද්දි පේනවා අද සම්බන්ධ වෙලා තියෙනවා. ඒක ඉතාම සතුටට කාරණයක්. මේ වගේ වෙලාවක නැවත වතාවක් විධිමත්ව මේ ප්‍රශ්නය පිළිබඳව හිතන්න මම හිතන්නේ අපි පෙළඹිය යුතු අවස්ථාවක තමයි අපි හැමෝම පසු වෙන්නේ. ඒ නිසා මාක්ස් පාසලේ අද අතරම අපේ අරමුණ බවට පත් උනේත් මෙන්න මේ කාරණයම තමයි මේ අවස්ථාවේදී අපි මේ පිළිබඳව අලුතින් හිතන්න පටන් ගත යුතුයි කියන එක තමයි අපි මාක්ස් පාසල විදිහට දිගින් දිගටම විශ්වාස කරෙත් ඒ වගේම මේ මොහොතේදී සමාජගත කරන්න උත්සාහ කරන පාඩම. ඒ වගේම මම තව කාරණයක් මතක් කළ යුතුයි මේ මාතෘකාව. පාරිසරික පැල්ම කියන මාතෘකාව නැත්තම් ඉකොලොජිකල් රිෆ්ට් කියන මාතෘකාව මාක්ස් පාසලට අලුත් මාතෘකාවක් නෙවෙයි. අපේ YouTube channel එක පොඩ්ඩක් check කරලා බැලුවොත් එහෙම මේ මාතෘකාව අපි අවස්ථා 4කට වඩා සාකච්ඡා කරලා තියෙන මාතෘකාවක්. මොකද මාක්ස්වාදීන් විදිහට සමාජවාදීන් විදිහට මේක මග අරින්න බැරි මාතෘකාවක්. ඒ වගේම යුගයේ මාතෘකාව මේ අපි ජීවත් වෙන යුගයේ මාතෘකාව කියන එක අපි තදින්ම විශ්වාස කරනවා. පන්ති අරගලය සඳහා කරන මැදිහත් වීමවලදී සංවිධාන කටයුතු වලදී මේක අපි අත් නොහරින මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා කියන එක මම නැවත වතාවක් මතක් කරන්න කැමතියි. ඒකම මාක්ස් පාසලේ විතරක් නෙවෙයි මමම සම්බන්ධ වෙච්ච විවිධ සාකච්ඡා විශේෂයෙන්ම පරිසර කේන්ද්‍රය විසින් සංවිධානය කරපු සමහර මාතෘකාවලදී මගේ මතකයට එනවා පහුගිය ජනවාරි මාසයේ කැලිෆෝනියාව ඇමරිකා එක්ස් ජනපදයේ කැලිෆෝනියාවේ ඇති වෙච්ච ගින්න සම්බන්ධයෙන් ලැබුගින්න සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. ඒකෙදිත් මම මතු කරපු කාරණේ තමයි මේ මාතෘකාව කොතරම් අපේ යුගයට අදාළද කියන කාරණය. මම මගේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්නම්. මට කියන්න පොඩ්ඩක් මේක පේනවද කියලා. කොසල මේක පේනවද? ඔව් සහෝ. හරි. රයිට්. මම මෙතනින් පටන් ගන්න මගේ ටිකක් දීර්ඝ ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. මම කෙටි කරන්න උත්සාහ කරන්නම්. සමහර කරුණු අපිට සාකච්ඡා වටේදී ගන්න අවස්ථාවක් තියාගෙන. මගේ මාතෘකාව වෙන්නේ අද සාකච්ඡාව පෝෂණය කිරීම සඳහා the ecological rift of our time. අපේ යුගයේ පාරිසරික පැල්ම කියන මාතෘකාව මේකේ අනු මාතෘකාවක් තියෙනවා. මේක තමයි මම උත්සාහ කරන්නේ අපි අද සාකච්ඡාවට ගන්න. ඒ තමයි
අපි මේ පාරිසරික පැල්ම පිළිබඳව හිතා බලද්දී මේක අපි අනිවාර්ය වශයෙන් ප්‍රාග්ධනයට ඔබ්බෙන් සහ බූෂ්වා එන්වයරන්මන්ටලිසම් නැත්තම් ධනපති පරිසරවාදයට ඔබ්බෙන් සිටිය යුතුයි. මේක අපි ලෙහාගමු හෙමින් සැරේ අපේ සාකච්ඡාව ඇතුලේ නමුත් මේක තමයි මගේ ප්‍රවේශය බවට පත් වෙන්නේ. අපි පොඩ්ඩක් බැලුවොත් මගේ සාකච්ඡාවේ පැති දෙකක් තියෙනවා ඇත්තටම. එකක් ඊටාම පැහැදිලිව මෙන්න මේ පාරිසරික පැල්ම පිළිබඳව මාක්ස්වාදී ප්‍රවේශය පිළිබඳව සාකච්ඡාවට ගැනීම නැත්නම් ඒකේ න්‍යායාත්මක පසුබිම පැහැදිලි කිරීම පළවෙනි කොටස. දෙවෙනි කොටස විදිහට මම සාකච්ඡා කරන්න කැමති මගේ අවබෝධයේ හැටියට. මොකද මේ පරිසරය කියන එක ඒ වගේම මේකේ තියෙන විවිධ අපි කියනවා විවිධ චක්‍රයන් පරිසරය ඇතුළේ තියෙන විවිධ චක්‍රයන් පිළිබඳව සාකච්ඡා කිරීමට විශාල විද්‍යාත්මක දැනුමක් අවශ්‍යයි. මම ඒ කොටසට මගේ දැනුමේ හැටියට ප්‍රවේශ වෙන්නම්. සමහර කරුණු සාකච්ඡා කරන්න මේ මොහොතේ මොන වගේ චක්‍රයන් ඇතුලේ පාරිසරික චක්‍රයන් ඇතුලේ ඇති වෙලා තියෙන විපර්යාස සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුද කියන කාරණයක් එක්ක. මම පළවෙනිට කැමති සාකච්ඡාවට ගන්න ඇයි මේ පාරිසරික පැල්ම කියන එක අදට අදාළ වෙන්නේ කියන එක. නැත්නම් ඇයි ඇත්තටම මාක්ස්වාදීන් විදිහට අලුත් සංකල්පයක් මේ පාරිසරික පැල්ම කියන එක පිළිබඳව අපි සංවර්ධනය කරමින් යන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපි මේක සංකල්පීය රාමුවක් විදිහට ගත්තට පස්සේ අපිට පේනවා විවිධ ප්‍රවේශ වලින් පරිසරය පිළිබඳව සාකච්ඡා වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එක ප්‍රධාන ප්‍රවේශයක් තමයි අපි කියනවා ඇන්ත්‍රොපොසීන්. මනුෂ්‍යයා කේන්ද්‍ර කරගත්ත පරිසරය පිළිබඳව සාකච්ඡාව. ඒකෙදි ඇත්තටම කොටස් දෙකකට මේක බෙදෙනවා. එකක් ස්වභාව ධර්මය සහ මනුෂ්‍යයා. පරිසරය සහ මනුෂ්‍යයා. මෙන්න මේ දෙක කලාප දෙකක් විදිහට අරගෙන නැත්නම් එකිනෙක වෙනස් වෙච්ච එකිනෙකින් දුරස් වෙච්ච ව්‍යුහයන් දෙකක් විදිහට අරගෙන තමයි බොහෝ විට මේ සාකච්ඡාව ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේ මෙටබොලික් රිෆ්ට් නැත්නම් ඉකොලොජිකල් රිෆ්ට් කියන එකේ පරිසර පැල්ම කියන එකේ තියෙන එක ප්‍රධාන වැදගත්ම කොටසක් තමයි අපි මේ පාරිසරික අර්බුදය කියන එක සම්බන්ධ කරනවා මේ අපි ජීවත් වෙන ලෝකයේ මේ යුගයේ පවතින මැටීරියල් ෆවුන්ඩේෂන් එක නැත්නම් මේ තියෙන ද්‍රව්‍යාත්මක පදනමට. තව උදාහරණයක් විදිහට කිව්වොත් මේක තවත් විස්තර කරොත් එහෙම නිෂ්පාදන ව්‍යුහයට. අපි කොහොමද නිෂ්පාදනය කරන්නේ? අපි කොහොමද අතිරික්ත වටිනාකමක් නිර්මාණය කරන්නේ මේ තියෙන පාරිසරික මානව සාධක භාවිත කර. ඒතර මේකේ පැහැදිලි ඇති පරිසර අර්බුදය හුදුව ගන්න බෑ. ඒක නිෂ්පාදන පදනම සමග සාකච්ඡා කළ යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය. දෙවෙනි කාරණේ තමයි අමතක කරන්න එපා පරිසර අර්බුදයට උත්තර හොයන්නේ මාක්ස්වාදීන් පමණක් නෙවෙයි. මේකට ධනපතියන් ධනවාදී ධනේශ්වර ක්‍රමය ඇතුළෙත් උත්තර සෙවීමක නිරත වෙනවා. ඔවුන්ගේ උත්තරය වෙන්නේ බොහෝ විට ඒ උත්තරය ට ළඟා වෙන්න උත්සාහ කරන්නේ නැවත වතාවක් වෙළඳපළ හරහා. නැත්නම් මිට අපි කියනවා ෆයිනෑන්ෂියල් නැත්නම් අපි කියනවා එන්වයරන්මන්ටල් ෆයිනෑන්ස් නැත්නම් අපි කියනවා පරිසර මූල්‍යණය කියලා. ඒකට විවිධ ක්‍රමවේද හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රවේශයකුත් තියෙන හැබැයි මම ලකුණු කරන්න කැමති ඒ ප්‍රවේශයෙන් අපේ ප්‍රවේශය පැහැදිලිව වෙනස්. ඒ නිසා අපි උත්සාහ කරනවා පරිසර ප්‍රශ්නය කියන එක නැත්නම් මේ ඉකොලොජිකල් රිෆ්ට් කියන එක පාරිසරික පැල්ම කියන එක ඓතිහාසික වශයෙන් ධනේශ්වර නිෂ්පාදන මාධ්‍ය ඇතුලේ සිද්ධ වෙච්ච සංකේන්ද්‍රණය සමුච්චනය ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරන්න. ඒ වගේම එන්වයරන්මන්ට් අපි සාකච්ඡා කරන පරිසර පැල්මේ තියෙන එක ප්‍රධාන සාධකයක් තමයි අපි විශ්වාස කරන රිෆෝම්ස් නැත්නම් ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වාසයක් නෙමෙයි අපිට තියෙන්නේ සිස්ටමික් චේන්ජ්. ඊටාම පැහැදිලිව ක්‍රම වෙනසක් ව්‍යුහාත්මක වෙනස්කමක් පිළිබඳව තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන නිසා මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එක තමයි අපි අද සාකච්ඡාවට ගන්න උත්සාහ කරන මාතෘකාව වෙන්නේ. මම මේක ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්නම් අපිට පුළුවන් ඕන අවශ්‍ය කරුණු වලට යන්න. නමුත් මේකේ තියරිටිකල් ෆවුන්ඩේෂන් එක න්‍යායාත්මක පදනම ඇත්තටම ආරම්භ වෙන්නේ මාක්ස්ගේ ඉඳන්. මොකද බොහෝ අයට අනුව මාක්ස් සාකච්ඡා කරලා තියෙන්නේ මේ හුදු අපි කියන ඩිටර්මිනිස්ටික් බොහොම ඩිටර්මිනිස්ටික් ව්‍යුහයක් පිළිබඳව පමණයි. නමුත් මාක්ස්ගේ ලියවිලි පරිස්සමෙන් පරිශීලනය කරනකොට කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන්න තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම මාක්ස්ගේ ලියවිලිවල ප්‍රාග්ධනයේ තුන්වෙනි වෙළුම වගේ ගත්තොත් එහෙම. ඒකම මාක්ස් වේරාස් අසුරිච් වගේ කෙනෙකුට ලියපු ලියවිලි ගත්තොත් මාක්ස්ගේ එත්නොලොජිකල් නෝට්බුක්ස් වගේ ගත්තොත් මාක්ස් කොච්චර පරිස්සමෙන් අපි කියන ඇතැම් ප්‍රාථමික සමාජයන් පිළිබඳව
ආසියානු සමාජයන් පිළිබඳව, එකම පරිසර සාධක පිළිබඳව, පරිසරයේ පවතින අපි කියන රීජනරේටිව් කැපැසිටි, නැවත සක්‍රිය වෙන නැවත නැවත යථා තත්ත්වයට පත් වෙන්න පවතින හැකියාව පිළිබඳව මාර්ක්ස් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා ඔහු මේකෙදි හඳුන්වා දෙන එක ප්‍රධාන සංකල්පයක් තමයි මේ සාකච්ඡාවේදී මෙටබොලිසම් කියන එක. නැත්නම් පරිවෘත්තීය ක්‍රියාවලිය කියන එක. ඒ පරිවෘත්තීය ක්‍රියාවලියේ තියෙන ලක්ෂණය තමයි නැත්නම් ඒකේ තියෙන අදහස තමයි මාක් සම්බන්ධ කරනවා මනුෂ්‍යයාගේ තියෙන ක්‍රියාකාරකම් සමාජයත් මනුෂ්‍යයාගේ තියෙන ක්‍රියාකාරකම් ඔහු සම්බන්ධ කරනවා කොහොමද පරිසරයට බලපාන්නේ. ඒ වගේම නිෂ්පාදන මාදිලියක් ඇතුලේ කොහොමද පරිසරයත් එක්ක මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කියන එක කාරණේ සම්බන්ධයි. තුන්වෙනි වෙලුමේ ඇතැම් විට ඉඩම් පිළිබඳව නැත්නම් බදු කොළිය පිළිබඳව ලියලා තියෙන ලියවිලි කියවුවොත් සහෝදර සහෝදරයන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. මාක්ස් කොච්චර පරිස්සමෙන් මේක සාකච්ඡාවට ගන්නවද කියලා. ඒ නිසා ඔහු ගේන ප්‍රධාන අදහසක් තමයි ධනපති නොවන නිෂ්පාදන ක්‍රමයන්. මම මේක ටිකක් එම්ෆසයිස් කරලා කියන්න කැමතියි. ධනපති නොවන නිෂ්පාදන ක්‍රමයන් වල තිබුණු ලක්ෂණය තමයි මේ මෙටබොලිසම් එක සික්ලිකල්. මේකේ චක්‍රික ප්‍රවාහයක් තිබුණා. ඒ කියන්නේ බොහොම යම්කිසි සමබරතාවක් එක්ක හීලින් කැපැසිටි එකක් එක්ක නැවත යාවත් කාල වීමේ හැකියාවක් එක්ක මේක තිබුණා. මොකද එක පැත්තකින් පරිසරයට හැකියාව තිබුණා හීල් වෙන්න වේගෙන්. නැවත අපි කියනවා නිරෝගී වෙන්න. ඒ වගේම කොමියුනිටිස් මේ නිෂ්පාදන ක්‍රියාවලටම සම්බන්ධ වෙච්ච ප්‍රජාවන් වල තිබුණා සංස්කෘතික ලක්ෂණයක්. සමහරට ඇදහිම් පද්ධතියකින් වෙන්න පුළුවන්. සමහරට විශ්වාස පද්ධතියකින් වෙන්න පුළුවන්. මේක නිවැරදි කරන්න. ඇතැම් විට පරිසරය පිළිබඳව තිබුණු වන්දනීය අදහසින් සමහර විට පරිසරයට කරන හානිය නිවැරදි කිරීමේ හැකියාවක් තිබුණා. ඒ නිසා ඔහු කියන ප්‍රධාන දෙයක් තමයි මේ ධනපති නොවන ක්‍රමයන් වලදී මේ සික්ලිකල් පැටර්න් එක, මේ බැලන්ස් එක අපිට දකින්න පුළුවන්. හැබැයි ඔහු පෙන්නනවා තුන්වෙනි වෙලුමේ මේ මෙටබොලිසම් එකේ ඇති වෙනවා රප්චර් එකක්, බිඳීමක් ධනපති ක්‍රමය ඇතුලේ. මොකද ධනපති ක්‍රමය ඇතුලේ නැත්නම් ප්‍රාග්ධනය විසින් පාලනය කරන ක්‍රමය ඇතුලේ මේ කාරණේ නැහැ. මොකද අපි දන්නවා ඉඩම් ගත්තොත් ඉඩම් සම්පූර්ණයෙන් වෙන් වෙනවා අර අසීමිත නිෂ්පාදන ක්‍රියාවලට, අසීමිත සංකේන්ද්‍රණයට. අපි දන්නවා කොටු කිරීමේ ව්‍යාපාරය ගත්තත්, ඉඩම් අසන්තකරණය ගත්තත් මේ මොහොත වෙද්දී මේක අපිට දකින්න පුළුවන්. ඉඩම් වලින් කොහොමද මිනිස්සු ඉවත් කරන්නේ, ඉඩම් කොහොමද සම්පූර්ණයෙන් සවිශාල නිෂ්පාදන ක්‍රියාවලියකට යටත් කරන්න කියන කාරණය. අපි ගත්තොත් තව එක උදාහරණයක් commodifying nature. ස්වභාව ධර්මයේ මේ කොහොමද භාණ්ඩකරණය කරමින් යන්නේ. උදාහරණයක් ගත්තොත් මේ මොහොත වෙද්දී දැවැන්ත ආයතන අපි දන්නවා මේ මොහොත වෙද්දී තියෙනවා AI සම්බන්ධින් සුවිශාල බුබුලක්. ඒ AI ආයතන ගත්තට පස්සේ ඒ වගේ තියෙන පදනම ගත්තොත් නිෂ්පාදන තලයේ තියෙන නිෂ්පාදන ව්‍යුහය ගත්තොත් මේවා තවමත් පදනම් වෙලා තියෙන්නේ අප්‍රිකාවේ තියෙන ඉතාම ප්‍රාථමික කර්මාන්ත ඇතුළේ. ඇතැම් විට කැණීම් ඇතුළේ, ඇතැම් විට පතල් කර්මාන්තය ඇතුළේ. ඒ නිසා මෙන්න මේ සම්බන්ධය අපිට ස්මතු කර ගැනීමේ හැකියාව තියෙනවා මාක්ස්ගේ මේ social metabolism කියන සංකල්පය ගත්තොත්. ඒ වගේම අපි තව එක උදාහරණයක් මම අරගෙන මෙතනින් එහාට යන්නම්. අපි උදාහරණයක් ගත්තොත් තව එකක් උදාහරණයක් ගත්තොත් මේ වෙලාවේ තියෙන land grabbing නැත්නම් ඉඩම් අත්පත් කර ගැනීම ක්‍රියාවලිය ගත්තොත්. මොකද අපි දන්නවා ඇතැම් විට සුවිශාල අපි කියන හෙජ් ෆන්ඩ්ස් සුවිශාල මූල්‍ය සමාගම් වගේ එකක් ගත්තොත් එහෙම අරමුදල් වගේ එකක් ගත්තොත් එහෙම ඒවා මූල්‍ය ඇතුලේ තමන්ගේ ආයෝජන කරන අතර ඕන අමතක කරලා නැහැ ප්‍රාථමික කර්මාන්ත වලට තමන්ගේ ආධිපත්‍ය දියත් කළා හරින්න. ඒ ප්‍රාථමික කර්මාන්ත විදිහට ගත්තොත් කෘෂි කර්මාන්තය වෙන්න පුළුවන්, ඉඩම් අත්පත් කර ගැනීම වෙන්න පුළුවන්, මයිනින් වෙන්න පුළුවන්. මේ ලක්ෂණ අපිට දිගින් දිගටම දකින්න පුළුවන්. ඒ නිසා 21 වන සියවස ගත්තත් ඒකේ ලොකු වෙනසක් නෑ ඇත්තටම. කොතරම් මූල්‍ය ව්‍යුහය ඇතුලේ, මූල්‍ය අවකාශය ඇතුලේ මේක ප්‍රසාරණය වුණත් ඔවුන්ගේ දැවැන්ත ප්‍රාථමික සමුච්චන ක්‍රියාවලියක් මේ මොහොත වෙද්දි දියත් වෙමින් තියෙනවා පරිසරය දිහාවට. ඒක විශේෂ ලක්ෂණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකම තමයි ලොකු මිත්‍යාවක් තියෙන මාක්ස්වාදය සම්බන්ධයෙන් මේක පහුගිය සාකච්ඡාවකදීත් මතුවන ඇත්තටම මාක්ස්වාදයත් වෙනස් නෑ. මාක්ස්වාදයත් විශ්වාස කරන්නේ මේ අසීමිත වර්ධනයක් පිළිබඳව කියන අදහස. නැත්තම් වේගයෙන් ආර්ථිකය ප්‍රසාරණය කිරීම දියුණුව කියන අදහස කියලා. උදාහරණයක් ගත්තොත් චීනය වගේ කියලා. චීනයේ තියෙන අසීමිත වර්ධනය වගේ. මේකට අපි කියනවා එක විදිහක එක ටර්ම් එකක් අපි පාවිච්චි කරනවා environmental prometheanism කියන එක. නැත්තම්
පාරිසරික ප්‍රමිතියන් වාදය කියන එක මේක ටිකක් චෙක් කරලා බලන්න. පරිසරය පිළිබඳව මම හිතන්නේ අවධානයෙන් ඉන්නට මේක වැදගත් අදහසක් වෙයි. ඒ කියන්නේ පරිසරය තමන් යටතට ගත්තොත් පමණයි. නේචර් කියන එක තමන් යටතට ගත්තොත් පමණයි ඒක ආරක්ෂා කරන්න පුළුවන් කියන අදහස. එතකොට මේක සම්පූර්ණයෙන් මාක්ස් විසින් බැහැර කරපු අදහසක් විදිහට තමයි මම ලකුණු කරන්න කැමතියි. අද අදහස් දැක්වීමේදී මම ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා මෙන්න මේ මහාචාර්යවරයාගේ අදහස්. ඒ තමයි ජෝන් බෙලමි ෆොස්ටර්. ජෝන් බෙලමි ෆොස්ටර් මේ පාරිසරික පැල්ම නැත්නම් මාක්ස් ඉදිරිපත් කරපු සෝෂල් මෙටබොලිසම් කියන අදහස තවත් වර්ධනය කරන මේ සමකාලීන දාර්ශනිකයෙක් සමකාලීන මාක්ස්වාදී ලේඛකයෙක්. ඔහු මෙන්න මේ මම මේකට යන කලින් ඔහුගේ රචනා ටිකක් පොඩ්ඩක් පෙන්නලා ඉන්න. මම හිතනවා මෙතන ඉන්න පරිසර පිළිබඳව අධ්‍යයනය කරන අයට මේවා කියවෙන එක මම හිතනවා අත්‍යවශ්‍යයි කියලා. මොකද මාක්ස්වාදී සාහිත්‍ය මේ විෂය සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරලා නැහැ. පහුගිය දශකයකට වඩා දශක දෙකකට වඩා අපි පස්සට ගියොත් එහෙම අපිට විශාල සාහිත්‍යයක් හඳුනා ගන්න පුළුවන් පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඒ නිසා මම යෝජනා කරනවා මෙතනින් අයට පොඩ්ඩක් කියවන්න අවධානය මෙන්න මේ කෘතීන් කිහිපය. පළවෙනි එක තමයි The Ecological Rift. අපි මේ අද සාකච්ඡා කරන මාතෘකාව පිළිබඳව ඉතාම විධිමත් ලියපු කෘතියක් බෙලමි ෆොස්ටර් සහ තවත් කීප දෙනෙක් විසින් Ecological Rift කියන එක. ඒ වගේම The Return of Nature දෙවෙනි කෘතිය. තුන්වෙනි එක ගත්තොත් Capitalism in the Anthropocene. හතරවෙනි එක ගත්තොත් තුන්වෙනි එක ගත්තොත් හතරවෙනි එක ගත්තොත් The Robbery of Nature. ඒ වගේම Marx's Ecology. ඒතර මෙන්න මේ වගේ විශාල සාහිත්‍යමය දියුණුවක් අපිට පහුගිය කාලේ මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද ඇත්තටම ෆොස්ටර් එකතු කරන්නේ? බෙලමි ෆොස්ටර් මම කලින් කිව්වා වගේම මාක්ස්ගේ රාමුව මාක්ස් විසින් ඉදිරිපත් කරපු න්‍යායාත්මක රාමුව අපේ යුගයට අදාළ වෙන විදිහට වර්ධනය කරනවා. මොකද ඔහු ඉදිරිපත් කරන්නේ? ඔහු පැහැදිලිව පෙන්නනවා කොහොමද ධනවාදයේ විසින් මේ පරිසරයත් එක්ක තියෙන ගනුදෙනුව වඩා contradictions නැත්නම් වඩා ප්‍රතිමුඛ වෙන වඩා එකිනෙක ගැටෙන සුළු තත්වයකට පත් කරලා තියෙන්නේ කියන එක. ඒ වගේම කොහොමද මේ endless growth නැත්නම් අසීමිත වර්ධනය කියන එක කොහොමද තීව්‍ර කරලා තියෙන්නේ පරිසර අර්බුදය කියන එක. ඒ වගේම ඔහු පෙන්නනවා අපිට විවිධ ශේෂ්ත්‍ර ඇතුලේ මෙන්න මේ ගනුදෙනු මෙන්න මේ contradictions මෙච්චර ප්‍රමාණයකින් වර්ධනය වීම නිසා විවිධ ශේෂ්ත්‍ර ඇතුලේ අපිට මේ අර්බුදය දකින්න පුළුවන් කියන එක ඔහු පෙන්නනවා. විශේෂයෙන්ම soil පස සම්බන්ධයෙන් ගත්තට පස්සේ energy ශක්තිය මම කතා කරන්නේ බල ශක්තිය නෙමෙයි ශක්තියින් පිළිබඳව. ඒ කියන්නේ පරිසරය ඇතුලේ ක්‍රියාත්මක වෙන ශක්තියින් පිළිබඳව atmosphere වායුගෝලය අවකාශය පිළිබඳව oceans සමුද්‍රය ඒ වගේම species නැත්නම් සත්වයන් නැත්නම් ජීවි වර්ග පිළිබඳව. මෙන්න මේ කොහොමද මෙන්න මේ මාක්ස් කියපු අර පස සම්බන්ධයෙන් කාරණේ කොතරම් දුරට අනිකුත් ශේෂ්ත්‍ර වලට මේ පහුගිය කාලේ වීදිලා ගිහිලා තියෙනවද කියන එක තමයි ඔහු පෙන්වන ප්‍රධාන කාරණේ. ඒ වගේම ඔහු අපිට පෙන්නනවා මේ පැලුමේ ප්‍රධාන අවකාශ තුනක්. මේ පාරිසරික පැල්මේ එකිනෙක සම්බන්ධ ප්‍රධාන අවකාශ තුනක්. පළවෙනි අවකාශය තමයි ඔහු එක හඳුන්වන්නේ the metabolic rift. මම අර කලින් කියපු අර මාක්ස් හඳුන්වා දුන්නු social metabolism කියන එක ඔහු වර්ධනය කරන metabolic rift කියන එක. මොකද්ද metabolic rift එක? විශේෂයෙන්ම මේ පරිසරයේ තියෙන විවිධ චක්‍රවල ඇති වෙලා තියෙන පැලුම්. උදාහරණයක් ගත්තොත් මාක්ස් විසින්ම සාකච්ඡා කරන මේ soil nutrients පසේ තියෙන සාරවත් බව පිළිබඳව තියෙන සයිකල් එක. මේක බිඳිලා තියෙන්නේ. දෙවෙනි එක ඔහු කියනවා මේක එතනින් නවතින්නේ නැහැ. මේ metabolic rift එක නිසා අනිත් පැත්තෙන් ඇති වෙනවා social rift එකක්. සමාජ පැල්මක්. මොකද්ද මේ සමාජ පැල්ම? සමාජ පැල්ම ඇතුලේ තියෙනවා අසමානතාව, alienation, ඒ වගේම පරිසර යුක්තිය පිළිබඳව. ලෝකයේම පරිසර යුක්තිය පිළිබඳව පවතින විනාශය නැත්තම් පැල්ම. උදාහරණයක් විදිහට ගත්තොත් ඇතැම් විට ස්වදේශීය ජනතාව නැත්නම් අපි කියන indigenous people මේ ස්වදේශීය ජනතාව ඍජුවම මේ ධනපති ක්‍රියාවලිය ධනපති නිෂ්පාදනයේ විසින් මේ අසීමිත වර්ධනයේ විසින් අසීමිත වර්ධනයේ ඉදිරියට ගියාට පස්සේ පළවෙනියටම මේ බලපෑමට ලක් වෙන පිරිස විදිහට බොහෝ විටපත් වෙන්නේ indigenous communities. අපි දැක්ක පහුගිය කාලේ බ්‍රසීලයේ පහුගිය දවස්වල බ්‍රසීලයේ තිබුණු ලෝක පරිසර සමිරුවට අපි දැක්ක කඩන් වැදුනා ස්වදේශිකයන්. කඩන් වැදිලා තමන්ගේ විරෝධය ප්‍රකාශයට පත් කරා. ඒක සුවිශේෂී අවස්ථාවක් මම හිතන්නේ
ඉතිහාසය ඇතුලේ සිද්ධ වුණා. තුන්වෙනි එක තමයි ෆොස්ටර් කියනවා එපිස්ටමොලොජිකල් රිෆ්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ වලලු තුනෙන් අර මෙටබොලික් රිෆ්ට් එක, සෝෂල් රිෆ්ට් එක වගේම එපිස්ටමොලොජිකල් රිෆ්ට් එකක් නැත්නම් ඥාන විභාගාත්මක පැවමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මොකක්ද ඒ? ඒ තමයි ඇත්තටම අපි මේ ගැන හිතලා බලන විදිය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ සම්පූර්ණ අර්බුදය පිළිබඳ අපේ සිතා බැලීම කොහොමද සංවිධානය වෙලා තියෙන්නේ? අපේ දැනුම් පද්ධති කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් මම පොඩක් නැවත පස්සට ගිහලා පොඩි කාරණයක් මතක් කරන්න. මේ ප්‍රසන්ටේෂන් එක පටන් ගද්දිම මම පාවිච්චි කරපු එක කෝටේෂන් එකක්. මේක ඇත්තටම මේ මට ඒක කියන්න බැරි වුණ ගැන සමා වෙන්න. මගේ ආගියුමන්ට් එක තමයි environmentalism without class struggle is just gardening. ඒ කියන්නේ පන්ති අරගලයක් රහිත පරිසරවාදය කියලා කියන්නේ ඇත්තටම මේ උද්‍යාන විද්‍යාව වගේ එකක්. ඒකට කිසි දෙයක් කරන්න බෑ. ඒක ඊටාම ඍජුව පන්ති අරගලය කියන කාරණය නොගන්නා තාක්කල් ඒක හුදු උද්‍යාන විද්‍යාව පිළිබඳව එකක් පමණයි. අලංකරණය පිළිබඳව කාරණයක් පමණයි. ඒ නිසා මේ එපිස්ටමොලොජි අපි යමක් ගැන හිතලා බලන විදිය පිළිබඳව මූලධර්ම අපිට අවශ්‍යයි. මේ සමාජයේ පදනමට යන්නේ නැතුව මේ සමාජයේ හැදිලා තියෙන ප්‍රතිවිරෝධතාත්මක පදනම් වලට යන්නේ නැතුව අපිට මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා ෆොස්ටර් කියන ඊළඟ කාරණය තමයි මේ තුන්වෙනි වලල්ලකුත් තියෙනවා. අපි මේකේ ඇත්තටම නිවැරදි සිතීම විද්‍යාත්මක සිතීමෙන් අපි බිඳිලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි විශ්වවිද්‍යාලවල උගන්වන පරිසර විද්‍යාව පිළිබඳව නැත්නම් මගේ විෂයටත් ටිකක් සම්බන්ධ පාරිසරික ආර්ථික විද්‍යාව පිළිබඳව ගත්තොත් එහෙම මේ විෂයන් මේ පදනමට ගමන් කරන්නේ නැහැ. ඒවා ඉතාම පැහැදිලිව පදනම් වෙලා තියෙන්නේ අර බූෂ්වා දැනුම් පද්ධතියට අනුකූල වන ඒකට හිතයිෂී පදනමකින් පමණයි. මේක මම කැමති වුණනම් නැවත සාකච්ඡා වටේදී තව ටිකක් වැඩිපුර සාකච්ඡාවට ගන්න. ඒ නිසා අනිත් පොයින්ට් එක තමයි මට මතු කරන්න අවශ්‍ය වෙන මේ මල්ටි ඩිසිප්ලිනරි එන්වයරන්මන්ටලිසම් කියන එක. නැත්තම් බහු විෂයන් ගොඩක් එකතු වෙලා මේ ඇති කරලා තියෙන පරිසරවාදය. ඒ කියන්නේ අපි පරිසරය තේරුම් ගැනීමේදී අපිට ඉංජිනේරිං ඕන, භෞතික විද්‍යාව ඕන, අපිට අවශ්‍යයි සමාජ විද්‍යාව, අපිට අවශ්‍ය ආර්ථික විද්‍යාව, අපිට අවශ්‍යයි භාෂාවන්. මෙන්න මේකේ විශාල වැරද්දක් තියෙනවා. මොකද ඒ විෂයන් වල භූෂා පදනම් වෙනස් නොකර අපි ඒවා එකතු කරොත් එහෙම නැත්නම් ඒවා ධනවාදය පිළිබඳ විවේචනය නොකරන විදිහෙන්ම ඒවා අපි නැවත අපි ගෙනාවොත් එහෙම ඒකාබද්ධතාවකට මම හිතන්නේ ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. මේකත් මම කැමති වැඩිපුර ටිකක් නැවත සාකච්ඡාවට ගන්න අපේ ඉදිරි සාකච්ඡා වටේදී. මම මේක පොඩ්ඩක් ස්කිප් කරන්න මොකද මම දැනටත් මේකේ බොහෝ කරුණු කියලා තියෙන්නේ. අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම අපිට ටිකක් මේ මෑත කාලේ නැත්නම් මේ පහුගිය දවස්වල ඇතිවෙච්ච ව්‍යසනයටත් ටිකක් සම්බන්ධ මේ කොලෝනියල් රිසෝස් එක්ස්ට්‍රැක්ෂන් නැත්නම් මේ යටත් විජිතවාදී සම්පත් උද්ධරණය පිළිබඳව තියෙන මොඩල් එක පිළිබඳව පොඩ්ඩක් අපිට හිතන්න පුළුවන් මේ පරිසර පැල්ම කියන සංකල්පය පාවිච්චි කරලා. ඊටාම පැහැදිලිව පුළුවන්. මොකද ෆොස්ටර් උනත් තර්ක කරනවා, ජෝ බෙලවි ෆොස්ටර් උනත් තර්ක කරනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත්ජිතවාදයේ ඇතුලේ නිර්මාණය වෙච්ච උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ දුම්රිය මාර්ග පද්ධතිය. ඒ වගේම කැරිබියන් රටවල තියෙන ප්ලාන්ටේෂන් ඉකොනොමික්ස් නැත්නම් අපි කියන වැවිලි ආර්ථිකය. ඒ වගේම උතුරු ඇමරිකාවේ ගත්තොත් කැනඩාව, ඇලස්කාව වගේ ප්‍රදේශවල ඇතිවෙච්ච සත්ව ඝාතන, ඒ වගේම වන විනාශය මෙන්න මේවා ගත්තත්. ඒ වගේම කොංගෝ වනාන්තරයේ තියෙන රබර් එක්ස්ට්‍රැක්ෂන්, රබර් කර්මාන්තය ගත්තත් අපිට පේනවා මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් ඊටාම පැහැදිලිව මේ පාරිසරික පැල්ම කියන සංකල්පයකට. මොකද මේ හැමතැනදීම ඇත්තටම සිද්ධ වුණේ වටිනාකම් එකතු කරන්න නැත්නම් අතිරික්ත වටිනාකම් එකතු කිරීම සඳහා සුවිශාල පාරිසරික හානියක් පරිසරය මත මුදාහරීම නැත්නම් පරිසරයට එකතු කිරීම. අපි අමතක කරන්න නරකයි. පහුගිය දවස්වල ඇතිවෙච්ච ව්‍යසනයේ කේන්ද්‍රය නැත්නම් ඒකේ ඊටාම පැහැදිලිව මුල් ගිහිල්ලා තියෙන්නේ තවමත් මේ අපි විසින් නිර්මාණය කරපු නැත්නම් මේ අපිට වඩා ඇත්තම යටත්විජිත වාදීන් විසින් නිර්මාණය කරපු තවමත් අපි විසින් පවත්වා ගන්න මෙන්න මේ මොඩල් එක මත පිහිටීම තමයි මේකට බලපාපු එක ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ. ප්ලාන්ටේෂන් ඉකොනොමි එක ගත්තත් ලංකාවේ තියෙන ඒ මාර්ග පද්ධතීන් ගත්තත් ඒ ගෘහ නිර්මාණ ගත්තත් ඒ අපි කියන ඉරිගේෂන් සිස්ටම්ස් ගත්තත්
මේ හැම එකම මම හිතන්නේ පදනම් වෙලා පදනම අපිට බලපාලා තියෙනවා. දැන් මේ අලුතෙන් ඇති වෙන විපර්යාස වලට පරිසරික විපර්යාස වලට මුහුණ දීමේදී. මේක ටිකක් මම හිතනවා වැඩිපුර සාකච්ඡා කළ යුතු මාතෘකාවක් විදිහටම ලකුණු කරන්න කැමතියි. අ, ඒ වගේම අපිට පේනවා යටත් විජිත ආකෘතියෙන් ටිකක් ඔබට ගියාට පස්සේ අපිට හම්බෙනවා කාර්මික නිෂ්පාදන ආකෘතිය. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ෆොසිල් ෆුවල් සොසයිටි කියන එක. නැත්නම් මේ ෆොසිල් ඉන්ධන පදනම් කරගත්ත සමාජය කියන එක. මේකෙදි ගත්තොත් අපිට ඊටාම පැහැදිලි මම හිතන හැමෝටම අවබෝධයක් ඇති. අර කලින් තිබුණු ඓන්ද්‍රීය බල ශක්තියින් වෙනුවට බල ශක්තියින් වෙනුවට අපි භාවිත කරමින් ඉන්නේ ඒකට සපුරා වෙනස් පොසිල ඉන්ධන පදනම් කරගත්ත නිෂ්පාදන පරිභෝජන විශේෂයෙන්ම නිෂ්පාදන සහ පරිභෝජන ආකෘතියක්. ඒකෙන් ඇති වෙන ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි මම හිතන හැමෝම දන්නවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායු ගෝලයට එකතු වෙන ප්‍රමාණය වර්ධනය වීම. මේකෙන් ඒක නැවත සාකච්ඡා ඒක මම හිතන්නේ කියන්නත් අවශ්‍ය නොවන කාරණයක් අපිට පේනවා කොතරම් දුරට මේ CO2 එමිෂන් එක නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම විවිධ සයිකල්ස් වලට කොතරම් දුරට පහුගිය කාලේ බලපෑම් ඇති කරලා තියෙනවද කියන කාරණය. මේක අපි නැවත සාකච්ඡා කරමු. නමුත් මම කැමතියි මෙන්න මේකට ටිකක් වැඩිපුර වෙලාවක් එකතු කරන්න. මොකද අපිට පේනවා මාක්ස්වාදයේ විතරක් නෙවෙයි ඇත්තටම මේ පිළිබඳව අවධානය යොමු කරන විශේෂ ක්ෂේත්‍රය වෙන්නේ. අපිට අඳුර ගන්න පුළුවන් පහුගිය කාලේ වර්ධනය වෙච්ච විෂය නැත්නම් පහුගිය කාලේ මේ පිළිබඳව උනන්දු වෙච්ච විෂය පිරිසක් තමයි ඇත්තටම මේ බූෂුවා එන්වයරන්මන්ටලිසම් නැත්නම් එන්වයරන්මන්ටලිස්ට් කියලා කියන්නේ. කියන්නේ ධනපති ව්‍යුහයන් ඇතුළෙනුත් ඒ සමාජ ක්‍රමයන් ඇතුළෙනුත් ඒ ආයතන ඇතුළෙනුත් සුවිශාල උනන්දුවක් පහුගිය කාලේ මේ පරිසර ප්‍රශ්නය සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඒක අපි මම හිතන්නේ පිළිගත යුතුයි. ඒක නිවැරදිව ඒකේ ඓතිහාසික සීමාවන් නිවැරදිව ස්ථානගත කළ යුතුයි. මොකද උදාහරණයක් ගත්තොත් එහෙම අපිට පේනවා පහුගිය කාලේ විශාල උනන්දුවක් මේක පටන් ගන්න ඇතර 1970 ගණන් වල 80 ගණන් වල විතර විශාල උනන්දුවක් ඇති වෙලා තිනවා ක්ලයිමේට් ෆයිනෑන්සින් සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ පරිසර විනාශය අඩු කිරීම සහ ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යුහයන් ආයතන තොරතුරු පද්ධතීන් මානව සම්පත වර්ධනය කිරීම සඳහා විශාල උනන්දුවක් පහුගිය කාලේ ඇති වෙලා තියෙනවා. මම පොඩි කාරණයක් මතක් කරන්නම් පහුගිය කාලේ ලංකාව ඇතුලේ ඊට සති 3කට විතර 4කට විතර කලින් ලංකාව ඇතුළෙත් මේ සාකච්ඡාවට අදාළව ඇතිවෙච්ච වෙනසක් තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව green and blue bonds නිකුත් කිරීම සඳහා යොමු වීමේ උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ 2030 වර්ෂයේ වෙද්දී ඩොලර් බිලියන 11.3ක green and blue bonds නැත්නම් අපි කියනවා නීල සහ හරිත බැඳුම් කර නිකුත් කරන්න ඔවුන්ගේ අවශ්‍යතාවක් තියෙනවා, ඔවුන්ගේ උවමනාවක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව පරිසර සංවේදී නැත්නම් පරිසරයට අදාළ ආයෝජන නිර්මාණය කළ යුතුයි කියන අදහස. මේක ක්‍රියාත්මක කිරීම සඳහා බාර අරගෙන තියෙන NPP ආණ්ඩුව. නමුත් මේකේ පීතෘවරයා බවට අපිට ළඟදී ආසන්න වශයෙන් හඳුනා ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ 2023 අයවැය වාර්තාව කියවුවොත් ඉතාම පැහැදිලිව green and blue bonds පිළිබඳව සංකල්පය ඔහු තමයි ආසන්න වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම හැමෝටම පැහැදිලි ඇති කාබන් ට්‍රේඩින් හැමෝටම අවබෝධයක් ඇති කාබන් ට්‍රේඩින් සම්බන්ධයෙන් යම් කෙනෙක් කාබන් විමෝචනය අඩු කරනවා නම් ඒකෙන් ලැබෙනවා යම් කිසි ප්‍රතිලාභයක්. කාබන් විමෝචනය වැඩි නම් ඒකට ටැක්ස් එකක් හරි ඒක නැවත කොස්ට් එකක් විදිහට ඔවුන්ට පිරිවැයක් විදිහට ඔවුන් ගෙවිය යුතුයි කියන අදහස. තුන්වෙනි අදහස තමයි environmental populism. මම මේකට ඉතාම පැහැදිලිව කියන්නේ පන්ති අරගලයේ රහිතව පරිසරවාදය ක්‍රියාත්මක කිරීම. ඒක විවිධ තලයන් වල තියෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ ගත්තත් අපිට අඳුර ගන්න පුළුවන් එක ප්‍රධාන ප්‍රවණතාවක්. ඊළඟ එක තමයි ටෙක්නෝ ඔප්ටිමිසම්. අපි මේව ඕනනම් නැවත සාකච්ඡා කරමු. ඒ කියන්නේ තාක්ෂණයට පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න. මේකට විශාල සමාජ බලවේග සංවිධානය කිරීම අවශ්‍ය නැහැ. මනුෂ්‍යයාගේ ලොකු සමාජමය මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. තාක්ෂණයට පුළුවන් මේක කරන්න. තාක්ෂණයට පුළුවන් solutions නැත්නම් නිවැරදි කිරීම නැත්නම් මේකට උත්තර හොයන්න කියන අදහස. මේකේ තියෙන එක්ස්ට්‍රීම් එක කාරණයක් තියෙන එක්ස්ට්‍රීම් එක සංකල්පයක් තමයි බූර්ජ්වා එන්වයරන්මන්ටලිසම් වල ඒ තමයි ඉකෝ ෆැෂිසම් කියන අදහස. මේක ටිකක් කියවන්න
ටිකක් බරපතල සංකීර්ණ මාතෘකාවක් නැත්නම් ඉකෝ ෆැෂිසම් කියන එකේ අදහස තමයි සරලව ගත්තොත් නැත්නම් හරිත ෆැෂිස්ට්වාදය කියන එකේ අදහස තමයි විනාශය සඳහා නැත්නම් මේ හරිත ප්‍රශ්නය ස්මතු වීමේදී ගෝලීය උණුසුම ඉහළ යාමේදී විනාශය සඳහා මුහුණ දිය යුතු පිරිසක් අනිවාර්ය වශයෙන් ඉන්නවා. ඒ විනාශයෙන් ඉතුරු වෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි අර ශිෂ්ටාචාරික ගමන් මගේ සර්වයිවර්ස්ලා කියන අදහස. මම හිතනවා සහෝදරන්ට පැහැදිලි ඇති කොතරම් එක්ස්ට්‍රීම් අදහසක්ද කියලා. ඇතැම් විට ජර්මනියේ ස්විට්සර්ලන්තයේ ඉන්න ෆැෂිස්ට් පක්ෂ මේක තමන්ගේ මැනිෆෙස්ටෝවේ පවා සඳහන් කරලා තියෙනවා. ටිකක් කිවිය යුතු මාතෘකාවක්. මම ටිකක් මෙන්න මේ කොටස පොඩක් ස්කිප් කරන්න. නමුත් මම මෙන්න මේකට යන්නම්. අපි මෙන්න මේක මම හිතන වැදගත් කියලා. අපි දැන් මෙන්න මේ හරහා හිතුවොත් එහෙම මේ අපි මේ ඉදිරිපත් කරපු පරිසර පැල්ම කියන එක කියන පැත්තෙන් හිතුවොත් එහෙම දැන් අපි ජීවත් වෙන තත්ත්වය කොහොමද අපිට හිතලා බලන්න පුළුවන්. නැත්නම් ඒකට අදාළව තියෙන අපි මේකට වචනයක් පාවිච්චි කරනවා tipping points කියලා. tipping points of the ecological rift of our time. අපේ යුගයේ තියෙන tipping points මොනවද? break වෙන්න තියෙන ඔන්න මෙන්න තියෙන tipping points මොනවද කියන එක පිළිබඳව මම පොඩ්ඩක් සාකච්ඡා කරන්න. මෙතනින් පැහැදිලි කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. කොතරම් අපි ජීවත් වෙන තත්ත්වය නැත්නම් අපි මුහුණ දෙන ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදිහට මුහුණ දෙන ආසියානු කලාපය ඇතුළේ තියෙන රාජ්‍යයක් විදිහට මුහුණ දෙන තත්ත්වයන් ඇතුලේ කොතරම් මේ tipping points අපිට අදාළද කියන කාරණේ. මම ඉස්සරහට යන්නම්. පළවෙනි ටිපින් පොයින්ට් එක තමයි මෙන්න මේක. මේකට අපි කියනවා Atlantic Meridional Overturning Circulation කියලා. කෙටියෙන් මේකට කියන්න පුළුවන් AMOC කියලා. Atlantic අනිත් පොඩක් මියුට් කරගත්තොත් ලේසි. මියුට් කරගන්න පුළුවන් අනිත් අයට. හරි. මේකට අපි කියනවා කෝසල තාම මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? හරි නේද? හරි. මේකට අපි කියනවා ඇත්තටම මේ Atlantic Meridional Overturning Circulation කියලා. AMOC. මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේකේ ඇත්තටම වෙන්නේ දකුණු ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවයේ ඉඳන් උත්තර ධ්‍රවය වෙනකන් තියෙන සාගර අපි කියනවා සාගර වැල් නැත්නම් සාගර උෂ්ණත්වයේ පිළිබඳව සම්බන්ධ වෙන මෙන්න මේ සාගර වැල් මෙන්න මේ වගේ චලනය තමයි මේක තියෙන. ඇත්තට මේකට කියන්නේ මේ heat conveyor belt එකක් කියලා. උෂ්ණත්වයේ එහෙට මෙහෙට අරන් යන විශාල ප්‍රවාහයක් තමයි මේ තියෙන්නේ. දක්ෂිණ ධ්‍රවයේ ඉඳන් උත්තර ධ්‍රවය වෙනකන් මේ heat එක අරගෙන යන සාගර වැල්. හදිසියෙවත් මෙන්න මේ සාගර වැල් වල උෂ්ණත්වය වෙනස් වුණොත් අපි කිව්වොත් මේ උෂ්ණත්වය වැඩි වුණොත් හෝ අඩු වුණොත් සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි අතරම නැත්නම් මේ සාගර වැල් එන හිටියොත් එහෙම සිද්ධ වෙන දෙයක් තමයි දෙවෙනි පින්තූරේ තියෙන දේ. උදාහරණයක් විදිහට ගත්තොත් අංශක දෙකකින් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගියොත් එහෙම මෙන්න මේ මොඩල් එක කියන විදිහට අර උත්තර ධ්‍රවයේ තියෙන අයිස් පදාසය තවත් පහළට ගමන් කරන්න නියමිතයි. විශේෂයෙන්ම යුරෝපයේ උතුරු ඇමරිකාවේ ඒ වගේම චීනයේ පැත්තට වෙන්න තියෙන උෂ්ණත්වය ඊටාම වේගයෙන් පහළ වැටෙනවා. ඒ පහළ වැටීම හරහා සුවිශාල අයිස් පදාසයක් නැත්නම් උෂ්ණාධික තත්වයක් මේ රටවල් වල නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. මේ තමයි පළවෙනි ටිපින් පොයින්ට් එක. ඒ කියන්නේ මම මේ නැවත කියන්නම් නැවත මේක මතක් කරොත් අංශක දෙකකින් උෂ්ණත්වය වැඩි වෙන තත්වයක් යටතේ ගෝලීය උෂ්ණත්වය අංශක දෙකකින් වැඩි වෙන තත්වයක් ඇතුලේ මේ රප්ෂක තවත් පුළුල් වෙන තත්වයක් ඇතුලේ ඇති වෙන්න පුළුවන් එක ප්‍රධාන තත්වයක් තමයි මෙන්න මේක. දෙවෙනි එක ගත්තොත් එම මෙන්න මේක. මේකට අපි කියන තවත් මේකත් සාගරයට සම්බන්ධ තවත් එක ප්‍රවාහයක් intertropical convergence zone කියලා. මේක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අදාළ මාතෘකාවක්, අදාළම ෆ්ලෝ එකක්, ටිපින් පොයින්ට් එකක්. අප්‍රිකාව, ඉන්දියාව, ඒ වගේම ලතින් ඇමරිකාවේ හරහා යන මෙන්න මේ ප්‍රවාහය. මේ ප්‍රවාහයේදී උදාහරණයක් විදිහට ගත්තොත් මේ මොඩල් එක කියන විදිහට හදිසියෙවත් මේ කන්වර්ජන්ස් zone එක තව ටිකක් පහළට ආවොත් එහෙම මෝසම් වර්ෂාපතනයන් දැන් අපි මේ මුහුණ දෙන මෝසම් තත්වයන් වෙනස් වෙනවා. මේ මෝසම් වර්ෂාපතනයන් වල වෙනස් වීම අපි කියන මේක අඩු හෝ වැඩි වීම කියන එක විශේෂයෙන්ම ආහාරවල අපි මුහුණ දෙන ව්‍යසනයන් වලට ආහාර නිෂ්පාදනයට ආර්ථික කටයුතු වලට විශාල බලපෑමක් ඇතිවීමට නියමිතයි. මම හිතනවා කියන්න අවශ්‍ය නැහැ කොතරම් සුවිශාල බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද මේ ට්‍රොපිකල්
හරිත අපි කියන මේ ට්‍රොපිකල් කලාපයට නැත්නම් මේ සමකාසන්න රටවල් වල තියෙන තත්ත්වයන් වලට කියන එක. ඊළඟට අනිත් එක තමයි මේ මොඩල් එක තව විදිහකට පෙන්වලා දෙනවා මේ අයිස් අපි කියන උත්තර සහ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අයිස් පදාසයන්. මෙන්න මේ වගේ තියෙන දියවීම හරහා මොනතරම් බලපෑමක් ඇතිවීමට හැකියාව තියනවද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ තියෙන ඇත්තටම ඇට්ලාන්ටික් මේ තියෙන ඇත්තටම මේ අයිස් පදාසයේ පහුගිය කාලේ ඇති වෙලා තියෙන වෙනස්කම් පෙන්වන එක පින්තූරයක්. මේ ටිකක් දුඹුරු පාට වෙලා තියෙන ඇත්තටම කොතරම් මේ අයිස් පදාසයන් දිය වෙන්න පටන් ගන්න තියෙනවද කියන නැත්නම් උෂ්ණත්වයේ වෙනස් වීමේ තියෙන ශීඝ්‍රතාව තමයි මේකේ පෙන්වලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හදිසියේවත් මේ අයිස් පදාසයන් දියවීමේ ප්‍රතිඵලයක් විදිහට මීටර් 5කින් මේ සාගර ජලය ඉහළ ගියොත් එහෙම සතුරෙන්ට පේනවා ඇති ඇතැම් විට මේ තීරණාත්මක නගර ලෝකේ ප්‍රධාන නගර මුහුදට යටවීමට නියමිතයි. මේ තියෙන නිව්යෝර්ක් නගරයේ විශාල ප්‍රමාණයක් මුහුදට යටවීමට නියමිතයි මේ මොඩල් එක කියන විදිහට. මේ තියෙන්නේ බ්‍රසීලයේ පැහැදිලි ඇති සහෝදර සහෝදරයන්ට විශාල ප්‍රදේශයකට සාගර ජලය ඇතුල් වෙලා තියෙනවා. ඊටාම තීරණාත්මක පාරිසරික කලාපයක් තමයි බ්‍රසීලයේ මෙන්න මේ ඉහළ තියෙන ඇමසන් වනාන්තරය සහ ඒ ආශ්‍රිතව තියෙන භූමිය. ඒකට විශාල සාගර ජල කාන්දුවක් සිද්ධ වෙලා තියෙනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. දැන් මේවා බලද්දී ඇත්තටම ටිකක් කෙනෙකුට හිතන්න පුළුවන් මේ දේවල් වෙන්න තියෙන possibility එක කොතරම්ද කියලා. ටිකක් පහුගිය කාලේ ලංකාවේ මධ්‍යම කඳුකරේ ඇවිදපු කෙනෙක් විදිහට මම හිතන්නේ මේ තමයි possibleම දේ. මේ තමයි වෙන්න පුළුවන්ම දේ. මොකද ඇතැම් විට අපි ඊටාම සමීපව දැකපු විඳපු සමහර භූමි දර්ශන කවදාවත් නැති විදිහට වෙනස් වෙලා තියෙනවා. අපි දැකපු සමහර කඳු වනාන්තර ගම්මාන සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඇතැම් ගම්මාන ලංකාවේ සිටියේ මේ වෙන තැනක ලකුණු කරන්න වෙලා තියෙනවා. ඇතැම් මාර්ග වෙන තැන් වලට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ possibleම දේ. අපේ ජීවිත කාලය ඇතුලේ වෙන්න පුළුවන් possibleම දේ තමයි මෙන්න මේ පාරිසරික විපර්යාසයේ වෙනස. ඒ නිසා මේක මම හිතන්නේ තවදුරටත් යුටෝපියාවක් හෝ අර බොහොම ප්‍රසිද්ධව කියන මාක්ස්වාදීන්ට තියෙනවා මේ මාක්ස්වාදීන් වැඩිපුරම වෙහෙසෙන යුටෝපියානු කරුණු කියලා නෑ. මේ තමයි මම හිතන්නේ වඩාම රියලිස්ටික් දේ. වඩාම වෙන්න පුළුවන් දේ. තව එකක් මම පෙන්වන්නම් මේ තියෙන යුරෝපයට වෙන්න නියමිත දේ හදිසියේවත් සාගර ජලය ඉහළ ගියොත් අඩි මීටර් 63ක් විතර ප්‍රමාණයක් සාගරයට යටවීමට නියමිතයි. මම හිතනවා පැහැදිලි ඇති මෙන්න මේ කලින් තිබුණු භූමි ප්‍රදේශය තමයි මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් යට වෙනවා සාගරයට. මේ අර ගෝලීය උෂ්ණත්වයේ 2%කින් සෙල්සියස් අංශක 2කින් තවත් ඉස්සරහට ගියොත්. මම ටික ඉක්මනට යන්නම්. මේ තව එක ටිපින් පොයින්ට් එකක්. ඒ තමයි ආර්ක්ටික් මේකට අපි කියනවා ආර්ක්ටික් පර්මෆ්‍රොස්ට් කියලා. පර්මෆ්‍රොස්ට් කියන එකේ අදහස තමයි ඇත්තටම යම්කිසි භූමි ප්‍රදේශයක් අවුරුදු දෙකක කාලයක් එක දිගට හිම වලට යට වෙලා තිබුණොත් ඇති වෙනවා එක තලයක්. නැත්නම් ඒක ඒ විදිහටම ඝනීභූත වෙනවා. ඒකේ තියෙන පාංශු ස්තරය, ඒකේ තියෙන සෙඩිමන්ට්ස් ඔක්කොම ඝනීභූත වෙනවා. ඒ හරහා ලේයර්ස් නිර්මාණය වෙනවා. ආර්ක්ටික් පර්මෆ්‍රොස්ට් එක ගත්තොත් එහෙම ඒක ඇත්තටම මෙට්‍රික් ටොන් බිලියන 1500ක විතර භූමි ප්‍රදේශයක්. සුවිශාල භූමි ප්‍රදේශයක්. මේ පර්මෆ්‍රොස්ට් එක සීවස් ගානක් නිර්මාණය වෙච්ච එකක්. මේක දිය වුණොත් මොකද සිද්ධ වෙන්නේ? පර්මෆ්‍රොස්ට් එක දිය වෙනවා කියන එකේ අදහස තමයි මේක ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, අනිකුත් අපි කියනවා හරිතාගාර වායු ගෝලයට නිකුත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා විශාල හරිතාගාර ආචරණයක් මේ හරහා සිද්ධ වීමට නියමිතයි. ඒ වගේම මේකේ අනිකුත් අපි කියන චේන් ඉම්පැක්ට් එක අපි මේකේ තියෙන අර පුරුක් වගේ දන්වැලගේ නිර්මාණය වෙන බලපෑම තවමත් විද්‍යාඥයන්ට ගණන් කළ නොහැකි බලපෑමක් ඇතිවීමට නියමිත වෙලා තියෙනවා. මේ එක තවත් එක ටිපින් පොයින්ට් එකක්. අවසාන එක විදිහට මම මේකත් කියලා මෙතනින් නවත්තන්නම්. මේ තමයි ඊළඟ එක මේ අපි කියන ප්‍රධාන උත්තර සහ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අයිස් පදාස දිවීම ගත්තොත් එහෙම 2006 සහ 2023 අතර අපි සංසන්දනය කළ බැලුවොත් මෙන්න මේ වගේ දියවීමක් අපිට පහුගිය කාලේ හඳුනා ගන්න පුළුවන්. නැත්නම් මේකේ තියෙන ප්‍රමාණාත්මක වශයෙන් මේකේ උෂ්ණත්ව වෙනස් වීම පහුගිය කාලේ අපිට මේ විදිහට දැක ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නය real climate change is real කියන එක මම හිතන්නේ අපි නැවත ස්ථාපනය කළ යුතු කාලයක තමයි අපි ජීවත් වෙන්නේ. අපිට අර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැරටිව් එක අපිට කිසිසේත්ම පාවිච්චි කරන්න බෑ.
අපි ජීවත් වෙන ඉතාම පැහැදිලිව හරිත විනාශය නැත්නම් පාරිසරික විනාශය කියන එක වඩාම රියල් කියන තත්වයක. මියා මොට්ලි කියලා ඉන්නවා එක මම හිතන්නේ අගමැතිවරයක් මට රාජ්‍ය මතක නැහැ මට මතක් වෙයි. මියා මොට්ලි එක වෙලාවක පාවිච්චි කරන එක වචනයක් එයාගේ සාකච්ඡාවේ. එයා කියනවා climate genocide. පරිසරය විසින් විශාල ජනඝාතනයක් ජීවී ඝාතනයක් පහුගිය කාලේ ඉදිරියට සිද්ධ වීමට නියමිතයි කියන එක. ඒ කියන්නේ මේක විසින්ම විශාල ඝාතන ක්‍රියාවලියක් ඉදිරියේදී ඇතිවීම තමයි වෙන්න පුළුවන් ප්‍රධානම දේ කියන එක ඇය සඳහන් කරනවා. ඒ නිසා අපිට මොනවද මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන්? මාක්ස්වාදීන් විදියට අපි ඊටාම පැහැදිලිව විශ්වාස කරනවා අපේ අරගලයේ ෆ්‍රන්ටියර්ස් නැත්නම් ඉදිරි පෙරමුණු වෙනස් වෙලා තියෙනවා. අපි ඊටාම පැහැදිලිව විශ්වාස කරනවා අපිට අපේ දේශපාලන උපක්‍රම ඇතුලේ අපේ න්‍යායන් ඇතුලේ අපිට සිද්ධ වෙනවා අපේ දේශපාලනය නැවත රීෆ්‍රේම් කරගන්නත් නැවත සංවිධානය කරන්නත්. උදාහරණයක් විදිහට ගත්තොත් සාම්ප්‍රදායික වෘත්ති සමිති දේශපාලනය ඇතුලේ ගත්තත් වැටුප් ශ්‍රමිකයන් ගත්තත් ශිෂ්‍යයන් ගත්තත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගත්තත් අපිට සිද්ධ වෙනවා අලුතින් අපේ අදහස් පද්ධතීන් රීෆ්‍රේම් කරගන්න නැවත රාමුගත කරන්න. ඒ වගේම අපි අපේ තියෙන සමාජ සහ පාරිසරික අරගල අපිට සිද්ධ වෙනවා පැහැදිලිව දේශපාලන අරගල බවට පරිවර්තනය කරන්න දේශපාලන අරගල වලට සම්බන්ධ කරන්න. දේශපාලන අරගල වලින් ස්වාධීන කිසිදු සමාජ හෝ පාරිසරික අරගලයක් තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ ප්‍රාග්ධන පරිපතය තුල. නැත්නම් ප්‍රාග්ධනයට යටත්ව. ඒ නිසා දේශපාලන අරගලය කියන එකට මේක ගත යුතුමයි. අනිත් කාරණේ තමයි මම මතක් කරන්න කැමති අපි අනිවාර්යෙන් ගමන් කළ යුතුයි මේ තියෙන ධනේශ්වර නිෂ්පාදන මාදිලියෙන් එළියට. නැත්නම් අපි කියනවා කැපිටලිස්ට් ප්‍රොඩක්ටිවිසම් කියන එක අපිට තවදුරටත් බාරගත හැකි ෆ්‍රේම්වර්ක් එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවක බලය ලබා ගන්නවා නම් ඒ ආණ්ඩුවේ වගකීමක් තමයි ඒ ආණ්ඩුවට අවශ්‍ය නම් පරිසර ප්‍රශ්නයට ඇඩ්‍රස් කරන්න බොහොම පැහැදිලි බොහොම ලේසියෙන් කියන්න පුළුවන් අඩි 5000ට ඉහළ තියෙන ප්‍රදේශ වනාන්තර බවට පත් කරනවා කියලා. හැබැයි පුළුවන් ද ආණ්ඩුවට කොම්ප්‍රිහෙන්සිව් ප්ලෑන් එකක් ඉදිරිපත් කරන්න කොහොමද ප්‍රාග්ධනයට ඔප්පෙන් යන්නේ? කොහොමද ආණ්ඩුව කියන එක භාවිත කරන්නේ මේ තත්වයන් ප්‍රතිනිර්මාණය කරන්න? මේ මම අර කරපු පෙන්නපු ෆ්‍රේම්වර්ක් එකකින් එළියට යන්න. එනිසා අපි ඊටාම තදින් විශ්වාස කරනවා මේ යුගයට අදාළම මාතෘකාවක් සටන් පාඨයක් තමයි seize the means of production නිෂ්පාදන සාධක අත්පත් කරගනු කියන එක අද වෙන කවදාටත් වඩා අදට වළංගු සටන් පාඨයක් කියන කාරණය. ඒ වගේම අපි පැහැදිලිව විශ්වාස කරනවා මේ ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ ඉදිරියට ගමන් කරද්දී අපිට කිසිසේත්ම විශ්වාස කරන්න බෑ බූෂුවා ප්‍රජාතන්ත්‍රවාදය. මේ තියෙන representative democracy කියන එක අපිට විශ්වාස කරන්න බෑ. මොකද ඊට වඩා ඍජුව මේ ප්‍රශ්න වලට මැදිහත් වීමේ ඉඩ ප්‍රස්තාව අපිට තිබිය යුතුයි. උදාහරණයක් විදිහට ගත්තොත් මම මේක සංයුක්තව කිය යුතු නිසා මේ උදාහරණය ගන්නේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අඩි 5000ට වඩා ඉහළ තියෙන ප්‍රදේශ වනාන්තර බවට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කරද්දී අද වෙද්දී නුවර තියෙන සාකච්ඡාවකදී සාකච්ඡා වෙනවා නකල්ස් වනාන්තරය හරහා පාරක් කපන්න මේ තියෙන අවතන් වූවන්ට සහන සැලසීම සඳහා. එතකොට අපි තවම ඉන්නේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ. අපි තවමත් ගමන් කරන්නේ විකල්ප නැවත විස්තර කරගන්න බැරි ප්‍රවේශ වෙන්න බැරි තත්වයක. ඒතර මේ කන්ට්‍රඩික්ෂන් එක අපිට ඉදිරියේදී තවත් දකින්න පුළුවන් වෙයි. අපි මේක ඕන්න නැවත සාකච්ඡා කරමු සාකච්ඡා වටේදී. ඒ නිසා අපි දැඩිව විශ්වාස කරනවා කොහොමද මේ පවතින සංවිධාන ආකෘති වලින් එළියේ සමාජවාදී හරිත සමාජවාදී පරිවර්තනයක් සඳහා කොහොමද self activity නැත්නම් self organizing self controlling කියන එක භාවිත කරන්න අපිට අවස්ථාව තියෙන්නේ කියන එක කාරණය සම්බන්ධයෙන්. ඒ වගේම අපි දැඩිව විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය ඇතුළේදී පරිසරය නැවත සුවපත් කරන පරිසරයට නැවත සුවපත් වීමට ඉඩ ලබා දෙන කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ මාදිලියක් අත්‍යවශ්‍යයි. එතනින් තමයි මම හිතන්නේ අපිට පටන් ගන්න පුළුවන්. ඒ නිසා මම බොහොම සහෝදරත්වයෙන් යෝජනා කරනවා මේ පහුගිය කාලේ අපිත් මැදිහත් වෙලා ලෝක සමාජවාදීන් මැදිහත් වෙලා නිර්මාණය කරපු එක මැනිෆෙස්ටෝවක්. මේ තමයි හරිත සමාජවාදී මැනිෆෙස්ටෝව. ඒකේ තීම් එක තමයි Manifesto for a Socialist Revolution Break with Capitalist Growth. කොහොමද ධනපති
වර්ධනයෙන් ක්‍රියාවලියෙන් කැඩෙන්නේ කියන අදහස තමයි මේකේ ගැබ් වෙලා තියෙන්නේ. මම බොහොම සහෝදරත්වයෙන් යෝජනා කරනවා මේක කියවන්න, ප්‍රචාරය කරන්න, මේක පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි. මම මෙතනින් මගේ අදහස් එක්කීම අවසන් කරන්නම්. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. Thank you. කෝසල ඔව් ඔව් හරි. ඔයාව ඇහෙන්නේ නැතුව ගියා. right. හරි මේ ඔය ඇහෙනව නේද? හරි. කොහොමද මේ පරිසරයේ අපි වර්තමානයේ මුහුණ දීලා ඉන්න පරිසර අර්බුදයත් එක්ක ඒකට උත්තරයක් විදිහට මාක්ස්වාදී විග්‍රහයකින් විස්තරාත්මක න්‍යායාත්මක උත්තරයක් හොයන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් න්‍යායාත්මක පදනම සම්බන්ධයෙන් පැහැදිලි කරපු කල්ප සහෝදරයට ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න සුමනසිරි සහෝදරයට ආරාධනා කරනවා. දයි ස්තුතියි කෝසල. මම ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පැතිකඩ දෙකක් ආවරණය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ සාකච්ඡාව සඳහා කරුණු රාශියක් ඉදිරිපත් වූ නිසා මම හිතනවා ඒක මගේ පළවෙනි කොටසම පොඩ්ඩක් කපලා දාන්න කියලා. මොකද කල්ප විසින් ඉදිරිපත් කළ කරුණු රාශියක් මම හිතන්නේ දවැන්ත සාකච්ඡාවකට ගෙන යාම වැදගත් වෙන නිසා. ඒ නිසා අපිට අවශ්‍ය වුණොත් අපි තවත් දවසකට මේ මාතෘකාව දික් කර ගන්නටත් අපිට බලන්නට පුළුවන්. දැන් මුලින්ම මම කැමති මේ සාකච්ඡාව පටන් ගන්න අර කල්ප පෙන්නපු ටිපින් පොයින්ට්ස් වලට සම්බන්ධ පින්තූර ටිකේ. ඒ පින්තූර අවසන් කරමින් කල්ප සඳහන් කරා දේශගුණික විපර්යාසය. ඒ විතරක් නෙමෙයි සමහරට පෘථුවියේ පැවැත්ම පවා අද ඊටාම දැවැන්ත ලෙස බරපතල ලෙස ප්‍රශ්න කරමින් තිබෙනවා කිය. ඊටාම ලස්සන කියමනක් තිබෙනවා මම ඊට කලින් ලියපු පොතක ඊට කලින් මම පොතක් ලිව්වා පහළ මාලයේ දේශපාලනය කියලා. ඒකේ මාක්ස්වාදී රචනා කියන පරිච්ඡේදයේ මූලික වශයෙන් සාකච්ඡාවේ පරිසර ව්‍යසනය සම්බන්ධ. ඒක මෙන්න මෙහෙම මාතෘකාවකින් තමයි මම මෙහෙම ප්‍රකාශයකින් මම මෙම ග්‍රහලෝකය බැංකුවක් වී නම් මේ වන විටත් ඔහු එය බේරාගනු ලබනු ඇත්තාහ. ඒ කියන්නේ මේක පෙන්වන්නේ අර කල්ප කියපු විදිහට අද රියල් සහ not real කියන. එහෙනම් රියල් සහ unreal කියන දෙක අතර දැවැන්ත කණපිට ගැසීමක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ යම් කෙනෙකුට කාර්මික ධනවාදයේ කඩාවැටීම දකින්නට වඩා ලේසි කාර්මික ධනවාදයේ කඩාවැටීම අපහසුයි දකින්න ක්ලයිමේට් චේන්ජ් වල එහෙම නැත්නම් මේ පාරිසරික ප්‍රශ්නයේ කඩාවැටීමට වඩා. ඒ නිසා මම හිතන්නේ ඊටාම පැහැදිලි ලෙස අපි සාකච්ඡාවට ගත්තා පරිසරය පිළිබඳ ප්‍රශ්නය. මේක හුදු පරිසර ප්‍රශ්නයක් විතරකුත් නෙමෙයි. මේක හුදු දේශගුණික ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. විශේෂයෙන් ස්වීඩනයේ ආයතනයක් තියෙනවා පරිසර ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන. ඒකෙන් හැම අවුරුදු ගණනාවකදීම පෙන්눔 කරනවා මේ සාකච්ඡාවේ තිබෙන සාකච්ඡාවෙන පරිසරය පිළිබඳ ගැටලු කුමන ආකාරයක් ගන්නවාද කියන එක. මම මේ සටහන දාන්නේ නැහැ. අපි අවශ්‍ය වුණොත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඕන් ප්‍රධාන මාතෘකා 9ක් යටතේ සාකච්ඡා කරනවා පරිසරය සම්බන්ධ ප්‍රශ්න කාර්මික විප්ලවය ආරම්භ වන සමය සහ අද වෙනකොට කුමන මට්ටමකින් වෙනස් වී තිබේද එහෙම නැත්නම් නරක අතට හැරී තිබේද කියන ප්‍රශ්නය මෙහිදී සාකච්ඡා කරනවා.
ඒ සාකච්ඡාවේදී මං හිතන්නේ මට හරියටම මතක නැහැ. ඔබට පේනවා ඇති 2009ත් 2023ත් අතරේ සටහන් වලින් පෙන්눔 කරනවා. දැන් හුඟක් අංශවල ඒකේ ප්‍රධාන 9 boundaries පෙන්නනවා. එකෙන් 6ක් මේ වන විටත් ක්‍රොස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන්නේ පැවතීමට යම් නිරෝගී ආර්ථිකයක් සමාජ පැවැත්මක් පැවතීමට එහා ගිහිල්ලා තියෙනවා කියන එක තමයි මේ 2023න් පෙන්눔 කරනු ලබන්නේ. ඒතර මේ හැම එකම පෙන්눔 කරන්නේ කල්ප මතක් කරා කාර්මික විප්ලවයට පෙර අවදි අපි හැඳින්වුවේ හොලෝසීන් කියන. ඒක තමයි ඒකේ විකාශනයත් එක්ක තමයි විශේෂයෙන්ම මානවයා විසින් පරිසරය හසුරුවන ඔය කල්ප සඳහන් කර ඇන්ත්‍රොපොසීන් කියන යුගයට යන්නේ. නමුත් අපි කල්පගේ ඉදිරිපත් කිරීමෙන් ඉතාම පැහැදිලි ලෙස පෙනී ගියක් තමයි ඇත්තටම මේ ඇන්ත්‍රොපොසීන් කියන එකෙන් කියන්නේ මේ මිනිසා වග කියන්නට ඕන මේ විනාශයට. දැන් මෙන්න මේක එක තැනක් සාම්ප්‍රදායික එහෙම නැත්නම් වඩා අපිට කියන්න බලන දක්ෂිණාංශික පරිසරවාදයේ මාක්ස්වාදයේ වෙනස් වෙන එකක් තමයි දක්ෂිණාංශික පරිසරවාදයේ කල්පනා කරනවා මේකට සමස්ත මිනිසා වග කිය යුතුයි කියන කරුණ. නමුත් මාක්ස්වාදීන් කල්පනා කරනවා එහෙම නෙමෙයි මේක මේ ඇන්ත්‍රොපොසීන් නෙමෙයි ඇත්තටම මෙතන තියෙන්නේ කැපිටලොසීන්. ඒ කියන්නේ මේ වෙනසේ සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් වෙනසේ කතෘ හැටියට ඉන්නේ සමස්ත මිනිස් සමාජය නෙමෙයි ප්‍රාග්ධනය ආධිපත්‍ය යටතේ හැසිරෙන මිනිස් සමාජය කියන එක තමයි මේ සාකච්ඡාව තුළ මතුවෙන්නේ. හොඳයි. අපි ඒ කරුණු මම වැඩිපුර සාකච්ඡා කරන්නේ නැහැ. මොකද කල්ප ඉදිරිපත් කළ කරුණු රාශිය ගැන දීර්ඝ සාකච්ඡාවක් කිරීමට ඉඩ තියෙන නිසා. මම මගේ සාකච්ඡාව මූලික වශයෙන් සීමා කරන්නම් සමාජ ප්‍රතිපත්ති සම්බන්ධ social policies කියන එක නැත්නම් public policies කියන එක සම්බන්ධව මම සාකච්ඡාව ගෙනියන්නේ. දැන් මේ සාකච්ඡාව ගෙන යන්න මම ආරම්භයක් හැටියට ත්‍රිකෝණයක් පාවිච්චි කරනවා. මේ ත්‍රිකෝණයේ මේ පළවෙනි උඩමුල්ලේ තියෙන්නේ ස්වභාව ධර්මය. දැන් මතක තියාගන්න මේ ස්වභාව ධර්මය කියන එකෙන් අපි අදහස් කරන්නේ ස්වභාව ධර්මයම නෙමෙයි. මාක්ස් එක තැනක කියනවා ඇත්තටම නම් අද ස්වභාව ධර්මයක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ කොරල් දිවයිනවල ඇති වෙච්ච වෙනස් ප්‍රධාන රේඛිනක තමයි. ඒ නිසා මම මේ නේචර් කියන එකෙන් ඇත්තටම දක්වන්නේ මේ ඇන්ත්‍රොපොසීන් අවධියේ එහෙම නැත්නම් මම කියන කැපිටලොසීන් අවධියේ ස්වභාව ධර්මය තමයි මේකෙදී අපි දක්වන්නේ. මේ මුල්ලේ මම දක්වලා තියෙන්නේ FOP කියන එකෙන් දක්වලා තියෙන්නේ forces of production නිෂ්පාදන බලවේග. ඒකට අයිති වෙනවා ආම්පන්න ඒ වගේම යම් කිසි දෙයක් නිර්මාණය කිරීමට යොදා ගන්නා අනිකුත් ඉන්ස්ට්‍රුමන්ට්ස් විතරක් නෙමෙයි. ඒකෙදි අයිති වෙනවා මිනිස්සුන්ගේ දැනුම. මිනිස්සුන්ගේ කොයිතරම් දැනුම තියෙනවද කියන එක බැඳිහත් වීමේදී ඒකත් ප්‍රොඩක්ෂන් process of production හැටියට අපිට දක්වන්නට පුළුවන්. විශේෂයෙන් මාක්ස් ග්‍රුන්රිසේ වලදී මේක අර ජෙනරල් ඉන්ටෙලෙක්ට් කියන එකත් අපිට මෙතෙන්ට ඕනනම් ඇතුල් කරගන්නට පුළුවන්. මේ මුල්ලේ මම දාලා තියෙන්නේ social relations of production. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මානවයා සමාජ සම්බන්ධතාවයන්ට ගොනු වෙනවා. සමාජ සම්බන්ධතාවයන් අගට ගැහෙනවා. ඒක තමයි මේකේ තුල තියෙන්නේ. දැන් මම පෙන්නන්න හදන්නේ අපේ සාමාන්‍ය සිරිතක් තියෙනවා අර රියල් එකයි අන්රියල් එකයි කන පිට ගහුවා වගේම අපි හිතනවා අපි කරන්න පුළුවන් දේ තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ අනිත් ඒවා කරන්නේ නැතුව කරන්න පුළුවන් දේ තමයි කරන්න ඕන කියන එක. දැන් මේක ඉතාලම පැහැදිලිව පේනවා. දැන් ශ්‍රී ලංකාවේ මේ තියෙන ධනේශ්වර එහෙම නැත්නම් මේ කියන ධනේශ්වර අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩේම සඳහා
දැන් මේකට මැදි මට්ටමේ විසඳුම් නැහැ. ප්‍රතිසංස්කරණ නැහැ. නමුත් අපි දන්නවා අපි බොහොම ලේසි නිසා කල්පනා කරනවා අපි උද්ඝෝෂණය කරන්නට ඕනේ අපි නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග ගනුදෙනු කරමු. ඒකෙදී අපි පොඩ්ඩක් යාළගෙන් සහනයක් ඉල්ලා ගමු. ඒවා කියනවා මිසක් අපි කල්පනා කරන්නේ නැහැ ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝර්මේෂන් බිල් එක ඉරාදම. මොකද එයාලා හිතනවා ඒව රියල් නෑ. වඩා යථාර්ථවාදී වෙන්නේ අර කියන අදහස නිසා මේ හුඟක් අය ප්‍රතිපත්ති නිර්මාණයට ආවම කල්පනා කරන්නේ මේ ත්‍රිකෝණය මම මේ ආකාරගත ලෙස දක්වන්න ගත්තේ මේ ත්‍රිකෝණයේ කිසියම් තැනක අපිට ලක්ෂගත කරන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති කියලා. අපි උදාහරණයක් හිට ගත්තොත් අපි කියමු social relations of production උත් වඩා සාමකාමී එහෙම නැත්නම් වඩාත් සමානතාවයේ තියෙන ඒවා හේතුසකරක් පරිසරයත් යම් ප්‍රමාණයකට බේර ගන්න මෙන්න මේ ඉරේ කිසියම් තැනක යම් කෙනෙකුට සමාජ ප්‍රතිපත්ති ස්ථානගත කරන්නට පුළුවන් කියලා කියන්නට පුළුවන්. දැන් මගෙන් ඇහුවොත් NPP ආණ්ඩුව සහ බොහෝ විචාරකයන් අතර විරුද්ධ පක්ෂය සමස්තයක් ලෙසින් ගත්තා. මේ අර්බුදයෙන් ගොඩේම සඳහා ඉදිරිපත් කරන්නා වූ පියවර කුමක්ද ඇහුවොත් ඒක තියෙන්නේ මෙන්න මේ හරිය. ඒ කියන්නේ විශේෂයෙන් මේ forces of production වලට බර වෙන්න තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ forces of production අපි තව ප්‍රවේශංසහගත පාරවල් කපන්න ඕන, ප්‍රවේශංසහගත බිල්ඩින් හදන්නට ඕනේ. මම කියන්නේ බිල්ඩින් හැදීම දුම්රිය පාරවල් මෙන්න මේ විදිහේ forces of production වලට බර දාන මෙන්න මේ මුල් ඉඳීමක් තමයි අපිට මේ ආණ්ඩුව සඳහන් කරන්නේ. අපිට බොහෝ විරුද්ධ පක්ෂවල ප්‍රතිපත්ති සම්පාදන පේන්න ලැබෙන්නේ. ඒ නිසා මම මේ කියන්නේ යන්නේ මෙන්න මේකයි කරුණ. අපේ සමාජ ප්‍රතිපත්ති එහෙම නැත්නම් public policies එහෙම නැත්නම් social policies තීන්දුව කිරීමේදී මේ අරගලයේ අවස්ථාවේදී අර කල්ප විසින් ඉදිරිපත් කරපු රියල් දේ ඇත්තමදී අපි අමතක කරලා අපි නැවතත් කල්පනා කරනවා මේකේ කොහේ හරි තැනක සමහර අය ඉන්න පුළුවන් ටිකක් ස්වභාව ධර්මයට හොඳයි මේ හරින් ඉන්න ඕනේ කියලා හිතන. ඒ වගේම වඩා සමානාත්මතා ප්‍රතිපදනේ සමාජයක් කියන අය මේ හරියට කිට්ටු වෙන්න පුළුවන්. නමුත් NPP ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් මේ සජ්ජව අපි දැනට ප්‍රකාශිත ප්‍රතිපත්ති ගොතත් මේ ඔක්කොම ඉන්නේ මෙන්න මේ හරිය විතර තමයි තමන්ගේ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්නේ. දැන් අපි යෝජනා කරනවා මේක ඇතුලේ ඉන්න ප්‍රතිපත්ති රාමුව සකස් කර ගැනීමෙන් ඒකේ මම කියන්නේ යම් පුංචි ප්‍රතිසංස්කරණ වලින් වාසියක් වෙන්නේ නැහැ. ඉඳීමෙන් අපිට කිසිසේත්ම පුළුවන් වෙන්නේ නැහැ පරිසරය පිළිබඳව අද තියෙන මේ අර්බුදය තවත් නරක අතට හැරීම වළක්වන්නට. යම් කෙනෙකුට කියන්න පුළුවන් ස්වාභාවිකයි මේක. ඔව් මේ අර්බුදයන්නේ ස්වාභාවික පැත්තක් තියෙනවා, ස්වාභාවික පැතිකඩක් තියෙනවා. නමුත් හරිම අමාරුයි ඒක වෙන් කරලා දක්වන්න මානුෂ්‍ය ක්‍රියාකාරීත්වයන්ගෙන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වය. අපිට ඒ නිසා තමයි කල්පනා කරන්නේ මම යෝජනා කරන්නේ අපි සමාජ ප්‍රතිපත්ති විශේෂයෙන්ම මේ අර්බුදකාරී තත්ත්වය තුළ සමාජ ප්‍රතිපත්ති සකස් කිරීමේදී අපි අවධාරණය කළ යුතු කරුණ තමයි කුඩා පරිමාණ නැත්නම් සිල්ලර් ප්‍රතිසංස්කරණයන්ගෙන් කරට යට නොවි සිල්ලර ප්‍රතිසංස්කරණයන් කරන ප්‍රතිපත්තීන්ට යටත් නොවි අර බරපතල ප්‍රශ්නය ඒ බරපතල ප්‍රශ්නයේ සැබෑ බරෙන් අරගෙන විසඳාගත යුතු කියන කරුණ තමයි අපි මූලික වශයෙන්ම සාකච්ඡා කළ යුතු වන්නේ මෙතෙන්දී. දැන් මෙතෙන්දී ඇයි මම කියන්නේ අර සිල්ලර බැලීමක වෙනුවට ටෝටැලිටි එක සමස්තය දිහා බලලා අපි ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වැඩසටහන් සම්පාදනය කිරීම සඳහා යාමේදී ඊටම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේ ධනේශ්වර ක්‍රමය කියන එක ප්‍රතිරෝධයන්ගෙන් පිරුණු ක්‍රමයක්. මේ නිසා ජේම්ස් ඕකෝනර් කියන විචාරකයා එක විදිහකින් මේ පරිසරය පිළිබඳ ප්‍රශ්නය මුලින්ම සාකච්ඡා කරපු පරම්පරාවේ කෙනෙක්. ජේම්ස් ඕකර් කියනවා ධනේශ්වර ක්‍රමේ ප්‍රතිරෝධයන් දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රතිරෝධය තමයි
ප්‍රාග්ධන සමුච්චනය තුලින් පැන නගින්නා වූ ප්‍රතිරෝධය. ඒක අපි කියනවා ප්‍රාග්ධන සමුච්චනය කරනු ලබන්නේ එහෙම නැත්නම් අපි ගියෝතින් ප්‍රාග්ධනයේ පරිපතයට සර්කිට් ඔෆ් කැපිටල් එකට ගියොතින් අපිට ඒ සර්කිට් ඔෆ් කැපිටල් එක මේ විදිහට දකින්න පුළුවන්. මීට හා ස්ලයිඩ් එක සර්කිට් ඔෆ් කැපිටල් එක අපි මේකේ මේ බොහොම සංශෝධිත සර්කිට් ඔෆ් කැපිටල් එකක් මම මේ ඇඳලා තියෙන්නේ. මම මේකට ඇතුල් කරලා තියෙනවා සාමාන්‍යයෙන් නැති වුණාට නේචර් පිළිබඳ ප්‍රශ්නයක්. නේචර් එක මේ විදිහට කරනවා. අනිත් එක නේචර් එකට මුදාහරිනවා අපි නොයෙකුත් මේ සරල ඒ අදහස විතරක් කළපිට විදිහට සාධාරණ කළා. දැන් මේකෙන් කියවෙන්නේ ධනේශ්වර ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලියේ එක ලක්ෂයක් එක අදියරක් තමයි මේකෙ පෙන්වුම් කරන්නේ. නමුත් මේක සර්පිලාකාරව ගමන් කරනවා. ඒ සර්පිලාකාරව ගමන් කරනවා කියන්නේ එන්න වැඩියෙන් අතිරික්තය වර්ධනය කර ගැනීම සඳහා තමයි මේක ගමන් කරන්නේ මේ විදිහට. ඒ ගමන් කරන පිට අපි දන්නවා ප්‍රාග්ධන සමුච්චනයේම තිබෙන නොයෙකුත් බාධකයන් මතුවෙනවා. ලාභානුපාතිකයේ පහත වැටීම, පරිභෝජන සහ ආයෝජන ඉල්ලුම් වල ප්‍රසාරත වැටීම, මේ අනාදී නොයෙකුත් දේවල් මේ සර්පිලාව ඇතුළතදී එන්න පුළුවන්. නමුත් අපි මේවා යම් ආකාරයෙන් ඇති වෙලා විශ්ලේෂණය යනවා කියලා. නමුත් අද විශේෂයෙන් ස්ටෙෆාන් මෙසරොස් කියන මාක්ස්වාදියා හඳුන්වනවා අද අපි ඇවිල්ලා තියෙනවා මේ ධනේශ්වර ක්‍රමයේ සීමාවන්හි ධනේශ්වර ක්‍රමය ගමන් ගන්නා සීමාවේ අවසාන සීමාව දක්වා. එහෙම නැත්නම් ඒකේ මේ එයා යොදා ගන්න වචනේ තමයි ඒකේ ඇබ්සොලියුට් ලිමිට් එකට. අර ඉස්සෙල්ලා ඇති වෙන ලිමිට්ස් වගේ නෙමෙයි. මුළු සමස්ත ක්‍රියාදාමයේම අද මේකට පත් වෙන නිසා ජේම්ස් ඕකෝනගේ අපි ගත්තොත් දෙවනි ප්‍රතිරෝධය තමයි ප්‍රාග්ධනයේ. එහෙම නැත්නම් ප්‍රාග්ධන ධනේශ්වර ක්‍රමයේ දෙවන ප්‍රතිරෝධය තමයි ප්‍රාග්ධනයේ දෙවන ප්‍රතිරෝධය තමයි පරිසරයේ ව්‍යසනයක් කරා ගමන් ගන්නා වූ සමුච්චන ක්‍රියාවලිය. එතකොට අපි මතක තියාගන්න ඕන කරුණ තමයි අද ජාත්‍යන්තර වශයෙන් අපි අද බැඳියත් වෙලා ඉන්නේ අප ඇවිල්ලා ඉන්නේ ජාත්‍යන්තර එක විදිහකට ටිපින් පොයින්ට් එකක්. අපි ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ ප්‍රාග්ධනයේ ප්‍රසාරණය සඳහා එබඳ ප්‍රාග්ධනයේ සමුච්චනය සඳහා ඇති එහි අවසාන සීමාව දක්වා පැමිණලා තියෙනවා. ඒ අවසාන සීමාව මූලික වශයෙන් ප්‍රාග්ධන සමුච්චනයේ මේ ක්‍රියාදාමය විතරක් නෙමෙයි සමස්ත ලෝකයේ පැවැත්ම සමස්ත පෘථිවියේ පැවැත්මම පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කරුණ තමයි කල්ප විසින් අවධාරණය කර පරිදි මෙන්න මේ සර්කිට් ඔෆ් කැපිටල් එක විනාශ කරේ නැත්තම් මේක කැඩුවේ නැත්තම් මේ සර්කිට් ඔෆ් කැපිටල් එකේ කැඩුවේ නැත්තම් අපිට විසඳුම දෙන්නට පුළුවන් කමක් නැහැ. පරිසරය පිළිබඳ ප්‍රශ්නය එහෙම නැත්නම් පෘථුවියේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය කියන එකකටවත් අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ දැන් මේක විවිධ පරිසරවාදීන් විවිධ ආකාරයෙන් හඳුන්වනවා. සමහර අය විශේෂයෙන් අද තියෙනවා ඉකොනොමික් මැල්තුසියනිසම් කියලා පරිසරවාදී අදහසක්. ඒකෙන් ඔවුන් මූලික වශයෙන් යොමු කරන්නේ පරිභෝජනය අඩු කිරීම, පරිභෝජනය සීමා කිරීම වගේ දේවල්. මේ අර ඉස්සර තිබුණු ඩෙමෝග්‍රැෆික් මැල්තුසියනිසම් වෙනුවට අද ඉකොනොමික් මැල්තුසියනිසම් එක විශේෂයෙන් පරිසරවාදීන් විසින් පාවිච්චි කරන එක් අදහස්. හැම පරිසරවාදයක්ම නෙමෙයි යම් පරිසරවාදයේ යම් තීරුවක් විසින් සාකච්ඡා කරන ප්‍රශ්නය. මේ නිසා තමයි අපි යෝජනා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි අද ඇවිල්ලා ඉන්නවා ලෝකයේ එක්තරා තීරණාත්මක අවස්ථාවක. ඒ තීරණාත්මක අවස්ථාව තමයි එක පැත්තකින් ලෝකයේ ලෝක ජනගහනයෙන් අතිවිශාල පිරිසකට මේ ප්‍රාග්ධන ක්‍රමය හරහා ජීවත් වීම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මතු කරලා තියෙනවා. දැන් අපි
UNDP එක විසින් මෑතකදී ලංකාව සම්බන්ධයෙන් ඊයේ පෙරේද නිකුත් කළ ප්‍රකාශනයක කියන විදිහට මේ පරිසර විනාශය කියන එක ඇත්තටම දුගියන්ගේ විනාශයක්. මේකට මැදිහත් වූ අයගෙන් මම හිතන්නේ 75ක් 80ක් විතර අතර සමාජයේ අර පහළ මාලේ ජනකාය. ඒ නිසා තමයි ස්ටෙෆාන් මෙසාරෝ සඳහන් කරන ඒ වගේම කල්ප දක්වා අපි නිෂ්පාදන ක්‍රියාදාමයේ මෙන්න මේ පරිපතේ බිඳීම සඳහා මේ පරිපතේ බිඳින්න නම් අපි එක්ස්චේන්ජ් වැලියු හදන සමාජයක් වෙතින් මාරු වෙන්න ඕන යූස් වැලියු හදන සමාජයක් දක්වා. ඒ වගේම තමයි අපි එක්ස්චේන්ජ් වැලියු ඒ වගේම තමයි අපි මුදල් මේ එක්ස්චේන්ජ් වැලියු කියන එක ඇත්තටම ඝනීභූත වෙන්නේ මුදල් වලින්. මොකද මුදල් වලින් තමයි එක්ස්චේන්ජ් වැලියු එක පවතින. ඒකට මෙන්න මේකෙදි මේ මුදල් ක්‍රමයේ ප්‍රතිසංස්කරණය කරන්න නැත්නම් මුදල් ක්‍රමයේ වෙනසක් ඇති කරන එකක් ඇති කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊටම අවශ්‍ය වෙනවා associated producers සහභාගී නිෂ්පාදකයන්ගේ ක්‍රමයක් වලට මේ විදිහට මම හිතන්නේ මුළු සමාජ ක්‍රමය පරිවර්තනය කිරීම පරිපතමය වෙනසකට ගමන් කිරීමෙන් තමයි අපිට පුළුවන්කමක් ලැබෙන්නේ මේ පවතින මම කියන්නේ මේ හිත අනිද්දා තියෙන ප්‍රශ්නේදී උනත් අපිට සාකච්ඡා කරනවා මේ ප්‍රශ්නය අන්න ඒ වගේ ගැඹුරු ඒ වගේ වටරවුමක සාකච්ඡා කරේ නැත්නම් මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අපිට මං හිතන්නේ පුළුවන්කමක් ලැබෙන්නේ නැතුව විතරක් නෙමෙයි අද අපි ලබා ගන්නා විසඳුම හෙට හෝ අනිද්දා ඇති විය හැකි තවත් අර්බුදයක දැවැන්ත ප්‍රතිවිපාක අද තියනවට වඩා වැඩි මට්ටමින් ඇති වෙන එකක් බවට පත් වෙනවා. මේ නිසා තමයි මම කියන්නේ අපි සිල්ලර මාවත් වලට ගමන් ගන්න නරකයි. අපි තාම බරපතල ලෙස තේරුම් කර ගන්නට ඕන ඇත්ත යථාර්ථයේ තියෙන්නේ සිල්ලර මාවත තුල නෙමෙයි ඇත්ත යථාර්ථය ආමන්ත්‍රණය කරන්නේ මේ පුළුල් වූ ප්‍රශ්නය සාය ප්‍රශ්නයේ සමස්ත එහෙම නැත්නම් ඒ ප්‍රශ්නය සමස්තය හැටියට අරගෙන සාකච්ඡා කිරීමෙන් කියන එක. මම ඊට වැඩිය කරුණු දක්වන්න යන්නේ නැහැ. මම සාරාංශ කරලා කියනවා නම් මේ අර්බුදය අපේ ඇස්සරින්නක් වෙලා තියෙනවා නැවත වතාවක් මේ අත අනුගමනය කරන්නා වූ නිෂ්පාදන ක්‍රමය මේ අපි ගොඩනගන්න යන්නා වූ ආර්ථික සමාජ ක්‍රමය එහෙම නැත්නම් අපි දැන් අත්තරලා යන්න තියෙන මේ ආර්ථික සමාජ ක්‍රමය වෙනස් කිරීමකින් තොරව මේ ප්‍රශ්නයට අපිට පිළිතුරු දීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපිට පිළිතුරු යම් ප්‍රමාණයකට අපි හදා ගන්න මහන්සි ගැනීමෙන් අපි කරන්නේ අර කියපු විදිහට අපි හිතනවා අපිට පරිසරය කියන ප්‍රශ්නය අපිට විසඳ ගන්න තියෙනවා ධනේශ්වර ක්‍රමය ඇතුලේ අර විදිහට හිතුවා නම් බැංකුවක් කියලා. මොකද බැංකුවක් කඩා වැටෙනවා නම් ආණ්ඩු විශාල වශයෙන් මැදිහත් වෙනවා. නමුත් මේ පරිසර අර්බුදය කෙරෙහි එවැනි මැදිහත් වීමකට ආණ්ඩු යන්නේ නැහැ. මක් නිසාද මේ පරිසර ක්‍රමය ප්‍රාග්ධනයේ විසින් නිර්මාණයක් හැටියට කරපු අර අපි කියන කැපිටලොසී අදහසක් හැටියට තියෙන නිසා. මම මේ ප්‍රශ්නය ගැන මීට කලින් සාකච්ඡා කරා තවත් දීර්ඝ ලිපියක් ඒක මම හිතන්නේ පාකිස්තානයේ සංග්‍රහවක තමයි පළ කරලා තිබුණේ. මේ පරිසරය පිළිබඳව අද තියෙන කතිකාව සහ මුලින්ම පරිවර්තනය කිරීමේ වැදගත්කම ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නය ගැන අර කල්ප දක්වපු දීර්ඝ සාකච්ඡාව පෝෂණය කරනකොට මතක තියාගන්න සමාජ ප්‍රතිපත්ති අපි සකස් කිරීමේදී සිල්ලර විසඳුම් වලින් කැඩිලා සැබෑ වශයෙන් මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීම සඳහා ගත යුතු පියවර අඩුම තරම එහෙම නැත්නම් අර කල්ප කියපු එපිස්ටමොලොජිකල් රිෆ්ට් එකකට අපි හිර වෙන්න ඉඩ තියෙනවා. ඒ පැල්මකට යන්න ඉඩ තියෙනවා. අපි අඩුම තරමේ මේ ප්‍රශ්න පිළිබඳව පැහැදිලි න්‍යායාත්මක කේන්ද්‍රගත අදහසක් ගොනු කරගත්තේ නැත්තම් ඒ නිසා ඇත්තටම මාක්ස් පාසල් හැටියට මේ සාකච්ඡාව සංවිධානය කරේ අන්න එවැනි මතවාදයක් ගොනු කර ගැනීමට එවැනි සාකච්ඡාවකට මුලපිරීමක් හැටියටයි
මේ සහෝදරව මතු කරන අදහස් අනුව අපිට අවශ්‍ය වුණොත් ඉදිරි කාලයේදී තවත් දීර්ඝ සාකච්ඡාවකට යෑමට මාක්ස් පාසල විවෘතව තිබෙනවා. මොකද අපි මාක්ස් පාසල පටන් ගත්තේ අර කොවිඩ් අර්බුද සමයේ. ඒ නිසා මේ හොඳ අර්බුද සමය තවත් හොඳ තැනක් හොඳ එකක් මාක්ස් පාසල තවත් ඉදිරියට ගෙන යන්න මේ වැදගත් කරුණු සාකච්ඡාවට ගනී. මම මෙතනින් නවත්තන්නම්. අපි සභාවට විවෘත කරමු සාකච්ඡා. කෝසල බොහොම ස්තුතියි සහෝදර. මේ දැන් ওই සාකච්ඡාවේදී මට ආපු අදහස් තමයි දැන් ප්‍රාග්ධන පරිපතේ ක්‍රියාත්මක වීම තමයි ධනේශ්වර ලෝකයේ ඇතුළේ තියෙන ස්වභාවය. ප්‍රාග්ධන පරිපතේ ක්‍රියාත්මක වීම ඇතුළේ එන අනිවාර්ය අර්බුදයක් විදිහට පරිසර අර්බුදය දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන මූලයන් අවභාවිතාව ඇතුළේ පාරිසරික අර්බුදය අනිවාර්යතාවයක් විදිහට ගොඩනැගිලා තියෙනවා. ඒ අනිවාර්යතාවයත් එක්ක විශේෂයෙන්ම මේ සමාජය දැන් අපි මුණ දෙන අර්බුදය වගේම ඉස්සරත් අර්බුදවලට මුණ දුන්නා. හැබැයි ඉස්සර අර්බුද ගත්තට පස්සේ ඒවා කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමක තිබුණා. හැබැයි දැන් අර කල්ප සහෝදරයා පැහැදිලි කරපු විදිහට අර හිම දියවීමත් එක්ක මේ අර්බුදය තව තවත් අනාගතයට අමාරු අපහසු තත්ත්වයකට පත් වෙමින් තියෙනවා. එතකොට ඒක නිසා අපි පරිසර සාකච්ඡාවත් එක්ක මේ ක්‍රම වෙනස පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියන අදහසත් ඒකත් එක්ක තියෙනවා. ඊට පස්සේ අර සුභශ්‍රී සහෝදරයා මතු කරපු ප්‍රධාන අදහස උනේ මේ පැලැස්තර විසඳුම් වලින් නැත්නම් ප්‍රතිසංස්කරණ වලින් මේක බේරන්න බෑ. ඊට වඩා ව්‍යුහාත්මක වෙනස්කම් වලට යන්න වෙනවා කියන එක. තව එකක් මට මතක් වුණා මේ දැන් මේ පරිසර අර්බුද වලින් හානියටපත් වෙන්නේ කවුද කියලා. හානියට නැත්තම් පීඩාවටපත් වෙන්නේ කවුද කියන එක. දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් මේ වෙලාවේ පවතින අර්බුදේ හින්දාත් කලින් ඇති වෙච්ච පාරිසරික අර්බුද හින්දාත් පීඩාවටපත් වෙන්නේ බොහෝ වෙලාවට නිර්ධන පන්තිය එහෙම නැත්තම් කාම්කරු පන්ති. ඒගොල්ලන්ට තමයි ගොඩාක් හානි වෙන්නේ. අනිත් බූෂුවා පන්තියට ලොකු හානියක් වෙන තත්ත්වයක් දැක ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ පෞද්ගලික මේ නිරීක්ෂණයක් මම දැක්ක ඔය මම පේරාදෙණියේ ආශ්‍රිත කලාපේ හිර වෙලා ඉන්නකොට කැම්පස් එකේ ගං අතුර යනකොට නායනකොට ගොඩාක් ෆුට්සෙටි හිස් වෙන්න ගත්තා. ෆුට්සෙටි වේගයෙන් හිස් වෙන්න ගත්තා. මේ ඒගොල්ලෝ ගන්න අය ගන්නේ මේ මොනවාද හාල් ඒ වගේ දේවල් නෙමෙයි ගන්නේ චීස් බටර් ඒ වගේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික තමයි ගන්න. එතකොට අර මේ සුඛෝභෝගී භාණ්ඩ ටික තමයි ගන්න. අපි එහෙම සලකන භාණ්ඩ. එතකොට අර වෙන එකක් ඒගොල්ලෝ ස්ථාවර වෙනවා. ඒගොල්ලෝ නැත්තම් මේක ඇතුලේ මේ පරිස්සම් වෙනවා ඉක්මනින්. ඒගොල්ලන්ට පුළුවන් හැකියාවක් තියෙනවා මේ මේකෙන් බේරෙන්න වගේ. හැබැයි කම්කරු පන්තියට නැත්තම් නිර්ධන පන්තියට ඒක එහෙම නෑ. ඒගොල්ලෝ ගොඩාක් පීඩාවකටපත් වෙනවා. ගොඩක් වෙලාවට ගෙවල් යන්නේ ගං අතුරට යට වෙන්නේ ගොඩක් ඒක. එතකොට ඒක නිසා අපි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕන හේතුව තමයි මේකෙන් පීඩාවටපත් වෙන පන්තිය කවුද කියන එකත් එක්ක. ඒක නිසා මේක පිළිබඳව වැඩි අවධානයක් කම්කරු පන්ති එහෙම නැත්නම් නිර්ධන පන්ති යොමු කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙන බව තමයි මේ සාකච්ඡාව ඇතුලේ මට මතුවෙච්ච අදහස උනේ. බොහොම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන් කල්ප සහෝදරයාටත් ඒ වගේම සුගුණසිරි සහෝදරයාටත් අපිට මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. සහෝදරවරුන්ගේ අදහස් සහ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඉදිරිපත් කරලා මේ සාකච්ඡාව පෝෂණය කරන්න කියලා ඉල්ලා සිටිනවා. මම සුගත් අමරසේකර අතට මේ ප්‍රසන්ටේෂන් දෙකීම සුමරසේ සහෝදරයි කල්ප සහෝදරය කරපු කරුණු වලට මම 100% එකගයි. නමුත් මට අත්‍යවශ්‍යම අමතිස්සේම මම කල්පනා කරගෙන ඉන්න ප්‍රශ්නයක් තමයි මේ අපිට අත්‍යවශ්‍යම විසඳුම් රාමෝ කොයි විදිහටද අපිට විසඳුමක් ගේන්න ඕනද කියන එකත් අපිට එකගතාවයක් තියෙනවා. නමුත් මම දකින්න දෙයක් තමයි මේකේ දාද වෙනකොට මේ තියෙන මේ ව්‍යසනයට හරි දැන් අපි අවිලා ඉන්න තත්ත්වයක තමයි අත්‍යවශ්‍යම අපි මෙහෙම අපි උපකල්පනය කරොත් අපිට එන්වයරන්මන්ටල් මේ පරිසර හාන ප්‍රශ්නයක් නෑ. මේ ගෝලීය මේ අත්‍යවශ්‍යම මේක ඉතින් හයිපොතටිකල් දෙයක් අපිට ප්‍රශ්නයක් නෑ. ඒකින්ද මේ කැපිටල් සෙන්ටර් ඒ කියන්නේ ප්‍රාග්ධන්‍ය එක්ක එන මේ සංවර්ධනය හරි මේකට යන්න පුළුවන් නම් ඒක
ඒක එහා බැඳීලා තියෙන සමාජ ස්තර ඒකත් එක්ක යන තත්ත්වයක් පේනවා. ඒකට ප්‍රතිවිරුද්ධ ඒකුත් මේක මතුවෙනවා. නමුත් අද වෙනකොට අපිට පැහැදිලිව පේනවා මේ ප්‍රශ්නය විසඳ ගන්න